යමේ සිහිනයයි එලි කලේ ජාතියේ ගීතයේ එක හඬයි මතු කලේ සිංහනාදයක තේජසයි සිංහ දේශයක ජීවයයි සිංහනාදයක තේජසයි සිංහ දේශයක ජීවයයි එක හඬයි හදවතයි සිහනදයි හදරාවයයි තුන්හෙලේ තුන් යමේ සිහිනයයි එලි කලේ ජාතියේ ගීතයේ එක හඬයි මතු කලේ FM 88.6 88.8 සිංහයා මාවත කියයි. ආස්තලය පුළුල් තිරයක් කළ අපේ සිංහ සිනමාව සිනිරු ගී සුබ සන්තාවක් ප්‍රාර්ථනා කරන 88.8 88.6 මේ වෙලාවේ සිංහ FM අහගෙන ඉන්න ඔබට අපි ලාංකේය සිනමාවේ හෙට දවස ගැන අද දවසේදී කතා කරනවා නාත් අයිබෝන් රාත්‍රී 7 විනාඩි 1යි වෙලාව අපි අද දවසේ කතා කරන නිමිත්ත පිළිබඳව දින කිහිපයකට කලින් ඔබ පූර්ව දැනුවත් කිරීම කළා. ඒ වගේම ගිය සතියේ සහ ඊට කලින් සතියේත් අපි විශේෂයෙන් තේමාව බවට පත් කරගත්තේ අපේ වැඩසටහනේ නැත්නම් සිංහ සිනරෝගයේ තුල අපි කතා බහ කරන්න බලාපොරොත්තු වුණේ අපේ ශ්‍රී ලංකාවේ සිනමාවේ හෙට දවස පිළිබඳව වඩාත් වැඩියෙන් කතා කරන නිමිත්තක්. හේතුව කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල මේ සිනමා උළෙල හරහා ශ්‍රී ලංකාවේ සිනමාකරුවන්ට අධ්‍යක්ෂවරුන්ට රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට සහ සිනමාවට ලැබී සිනමාව කියවන උදවියට මොනවද ලැබෙන්නේ සහ ලංකාව ලෝකයේ සහ ජාත්‍යන්තරයේ කොතනද තියෙන්නේ මේ කාරණා පිළිබඳව අපි අශෝක හඳගමයන් සමග සාකච්ඡා කළා. ඒ වගේම ප්‍රධාන ධාරාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කළා. නවීනින් ප්‍රවීණින් මේ හැමදෙනා සමගම ලොකු කතිකාවතක් සති කිහිපයක් තුල පවත්වගෙන ආවා. ඔව්. ඒතකම පහුගිය සතියේ මේ ලංකාව නියෝජනය කරන චිත්‍රපට 6 අධ්‍යක්ෂකවරුන් එක්ක අපි කතා බහ කරා. ඒ අතර අපි දැනුම් දීමක් ඔබට කරා. ඒ සම්මානය හිමිවන පුද්ගලයන් සමගින් තමයි අද දවසේදී කාලය වෙන් කරන්න කියන කාරණේ. ප්‍රශ්න කිහිපයක් තිබුණා. දැන් සමහර ලාවට මේ කොළඹ ජාත්‍යන්තර සිනමා උල්ල පිළිබඳව කතා කරනකොට ලංකාවේ උදවිය මැදිහත් වෙලා ලංකාවේම ඉන්න මේ සිනමාව පිළිබඳව හසල දැනුමක් තියෙන ප්‍රවීණයින් සමග සම්බන්ධ වෙලා මේ වැඩේ කරා නම් සමහර ලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් තෝරා ගැනීමේ පොඩි ප්‍රශ්න තියෙන පුළුවන්. දැන් මනුස්සයටයක් ළඟයි නේ හිතවත් නේ මනුස්සය අපේ මනුස්සයන් කමන්නේ පොඩි ප්‍රශ්න දෙකට කමන්නේ දීලා දාමු වගේ එහෙම එකක් තියෙන පුළුවන්. හැබැයි හඳගම් මහත්මත් එක්ක කතා කරනකොට අපිට විශේෂයෙන් ඔහු මතු කරපු කාරණයක් තමයි මේ සිනමා උළෙලේ ජූරිය පිළිබඳව. පොද ජාත්‍යන්තර මට්ටමේ සිනමාවක් කර අපේ සිනමාව ගෙන යන්නේ කොහොමද? ඒ ප්‍රමිතීන් මොනවද? නිර්ණායක මොනවද? එතකොට ලංකාවේ සිනමාව ලෝකෙත් එක්ක සංසන්දනය කරලා උන් කොහොමද තීන්දුව ලබා දෙන්නේ? මේ ආදී කාරණා පිළිබඳව බොහෝ සෙයින් අපි සාකච්ඡා කළා. ඒ නිසා ඊටමත්ම හොඳ නිර්වද්‍ය තීරණයක් සාර්ථකම නිර්මාණය වුන් කිසිදු ભેදයකින් තොරව තෝරායි කියන අපක්ෂපාතීව තෝරාවි කියලා හඳගම මහත්මයා සඳහන් කළා. ඒ තෝරා ගැනීම දැන් කරලා තියෙනවා. ඔව්. මේ වෙන විට දන්නවා කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය බවට පත් වුණු චිත්‍රපටය මොකක්ද කියලා. ඒ මෝටර් බයිසිකල් චිත්‍රපටය. අපි ආරාධනා කරේ ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට ශමීර රංගන නා ඔටුන්න. ආයිබෝන් ඔබට. ආයිබෝන්. සාමාන්‍ය සමීර මේ ගහට ගහක් හම්බෙන්නේ කොහෙද? මොරටු වේ. හැබැයි සමීර දකින්නකොට මට මේ සමීර නෙවෙයි ශමීර සමාවෙන්න. ශමීර දකින්නකොට ඔන්න දැකලා හුරුයි වගේ කියලා දැනෙනවා. මම බැලුවා කොහෙද හම්බුනේ කියලා. හම්බෙලා තිනවා මීට කලින්. ඒ යට කියාවේ සොඳුරු මතකෙනුත් අද දවසේ අපිට මේ චිත්‍රපටය අරහා උත් එක්ක කතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් ශමීර කොතනින්ද පටන් ගන්නෙ? ඒක තමයි මම බැලුවේ. කොහොමද මේ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා බවට පත් වෙන්නේ? ඔබේ යට ගියාව අපි පොඩ්ඩක් මතක් කරගමු. ඔව් ඇත්තටම මම මේ සිනමා මාධ්‍යවල සම්බන්ධ වෙනවා කුඩා කාලේදීම රංගන ශිල්පියෙක් විදියට. ඉන් පස්සේ මම මගේ උසස් පෙළ විභාගය කරලා ඉවරලා උසස් පෙළ විභාගය කරන අතරතුරම මම සහාය අධ්‍යක්ෂකයෙක් විදියට වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඒ
ඒ වකවානුව ඒ අවස්ථාවට ලැබෙන්නේ මේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වුණ ඉනුක සත්‍යංගනී හරහා. මොකද ඇයගේ නිර්මාණ කීපෙත් මම සම්බන්ධ වෙනවා මුලින්ම රංගන ශිල්පියෙක් විදියට. ඉන්පසු සුදත් මහදේවල් බව. ඉන්පසුව විවිධ අධ්‍යක්ෂකවරු යටතේ මම මේ රංගන ශිල්පියෙක් ළමා රංගන ශිල්පියෙක් විදියට රංගනී නිරත වෙනවා. ඊට පසුව තමයි මේ මටත් ආසාවක් ඇති වෙනවා මේ නිෂ්පාදනයේ පැත්තේ අධ්‍යක්ෂණයේ පැත්තේ දේවල් දැකලා බලලා මේකට සම්බන්ධ වෙන්න. ඉතින් මම මේ උසස් පෙළ ඔලෙල් කරලා ඉන්න අතරතුරේදී මම යෝජනා කරනවා මේ මට මේ වගේ අවස්ථාවක් හම්බුනොත් හොඳයි මමත් කැමතියි කියලා. එහෙම තමයි මට මේ අවස්ථාව හම්බෙන්නේ මේ නිෂ්පාදන කාර්යයට සම්බන්ධ වෙන්න සහාය අධ්‍යක්ෂකයෙක් හැටියට. දැන් සමීර පිළිබඳව කතා කරනකොට ඔහු තාරුණ්‍යයේ පසු වුණ කෙනෙක්. ඒ වගේම දැන් පහුගිය දවස්වල අපි මේ මැදිරියේම චිත්‍රපටය සහ ලංකාවේ චිත්‍රපටයේ අනාගතය පිළිබඳව අපි කතා කරනකොට නවක නිර්මාණකරුවන් පිළිබඳව වඩාත් වැඩියෙන් කතා කළා. අලුතින් චිත්‍රපටයක් කරලා ඒක අපේ රටේ මහා තිරේ නැත්නම් මහා සිනමාවේ සිනමා හලක ප්‍රදර්ශනය කරන්නට අවස්ථාවක් ලබා ගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයිනේ ශමීර. අනිත් පැත්තෙන් මේ ඕනම කෙනෙක් දැන් මීයක් කඩන්න උනත් අතලෙව ගන්න නෙවෙයිනේ. ඒ නිසා නිෂ්පාදකවරයා රැක ගන්න අනිත් පැත්තෙන් අධ්‍යක්ෂකවරයාට ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා. ඔබ දැන් තාරුණ්‍යයේ පසු වෙන කෙනෙක් විදිහට දන්නවා ලංකාවේ සිනමාව කොහොමද යන්නේ සහ අනාගතේ මොන වගේ විවිධ ධාරා දැන් ඇවිල්ලා තියෙනවා. චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න ගියාම පෝලින් තියෙනවා. මේ අභියෝගات එක්ක ඇයි සිනමාව වගේ මාධ්‍යයක් ඔබ තෝරගන්නේ? ඔව් දැන් මට මේ ඇත්තටම සිනමා මාධ්‍යෙ ඉතාම කැමති. සිනමා මාධ්‍ය ඇතුලේ මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්, මිනිස්සුන්ට ගොඩක් කිට්ටු වෙන්න පුළුවන්, ජීවිතයේ දිහා වෙන විදිහට දකින්න පුළුවන්. ඉතින් ලෝකේ තියෙන හොඳම ප්‍රබලම සංවේදන මාධ්‍යය තමයි සිනමා මාධ්‍ය දකින්නේ. ඉතින් මේ මට කුඩා කාලේ ඉඳන්ම තිබුණා පොඩි රූපත් එක්ක පොඩි බැඳීමක් මගේ පෞද්ගලික ජීවිතේ. මම හැමදාම හිතන්නේ විෂුවල් එක්ක. මම හිතනවා ඒක තමයි මම මේ නිර්මාණ කරන පැත්තට තල්ලු කරන්න ප්‍රධාන හේතු වෙච්ච කාරණාව. මම හරියට දෙයක් හිතනවා නම් ඒක දකින්නේ රූපත් එක්ක. ඉතින් ඊට පස්සේ මේ මම සහාය අධ්‍යක්ෂකයෙක් විදිහට මේ ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරු ගණනාවක් යටතේ වැඩ කරා. ඒ අවස්ථාව හම්බුනේ දමින්ද මඩවල කියන මගේ සහෝදරයාත් එක්ක මම ඔහුගේ දෙවන සහාය අධ්‍යක්ෂකයෙක් විදිහට වැඩ කටයුතු කරනවා. ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරු ගණනාවක් එක්ක මම වැඩ කරනවා. උදාහරණයකට කියනවා නම් සෝමරත්න දිසානායක, අතුල ලියනගේ, ප්‍රසන්න විතානගේ විවිධ අධ්‍යක්ෂකවරු, සුනිල් ආරියරත්න වගේ අධ්‍යක්ෂකවරු යටතේ සිනමා නිර්මාණ 10කට වඩා වැඩි ගණනක සහාය අධ්‍යක්ෂකවරු වැඩ කරනවා. ඒ වැඩ කරනකොට මම මේ පිටිපස්සේ ඉඳගෙන ඒ අධ්‍යක්ෂකවරු කරන දේවල් බලන් ඉන්නවා සහ ඔවුන්ට මිස් වෙන දේවල්, අතලස් වෙන දේවල් මම කරොත් මේක කොහොමද කරන්න කියලා. ඉතින් මම මේ කල්පනා කරනවා. ඉතින් මේ ඒත් එක තමයි මට මේ සිනමා නිර්මාණයක් කරන්න ආසාවක් තිබ්බේ. නමුත් මම පිටපතක් රචනා කරන් හිටියා. මට මීට කලින් නිෂ්පාදකවරු ගන්නවා හම්බුණා චිත්‍රපටයක් කරන්න. හැබැයි මම ඒගොල්ලන්ට චිත්‍රපටි කරන්න ගියේ නෑ. මේ සමහර කෙනෙක් නම් චිත්‍රපටයක් දුන්නම ටක් ගාලා පැනලා කරනවානේ. ඉතින් මම එහෙම නැතුව උඩ කල්පනා කරලා බලලා සොලුසුම කියලාව තෝරගත්තා. ඊපස්සේ තමයි මම මේ මෝටර් බයිසිකල් චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ඒ හරහා. එතකම මේ මෝටර් බයිසිකල් චිත්‍රපටයට පාදක වෙන කතාව ඔබේ ජීවිතය හා සබඳ කතාවක්. නෑ මෙහෙම දැන් මගේ වටපිටාව ගත්තම මගේ කුඩා කාලේ මගේ තාත්තා මිය යනවා. මට වයස අවුරුදු 12යි වගේ. මගේ අම්මා තමයි මගේ පොබල ගොඩනගන්නේ. ඉතින් මම හරි ආසයි මේ බයිසිකල් වලට, වාහන වලට මම හරි ආසයි පෞද්ගලිකව. ඉතින් මට මේ ඒ කාලේදී බයිසිකලයක් ගන්න දැඩි අවශ්‍යතාවය තිබ්බට මට අපේ ගෙදරට තිබ්බ ක්‍රය ශක්තිය තිබුණේ, ආර්ථික හැකියාවක් තිබුණේ අපේ අම්මට බයිසිකලයක් මට අරන් දෙන්න. ඉතින් මම බොහොම මහන්සි වෙලා උත්සාහ කළා මෝටර් බයිසිකලයක් ගන්නවා. ඉතින් මට ඒක හරි ඒ සිදුවීම් ටික හරිම මේ සිනමාත්මකයි කියලා මට තේරුණා. ඒ දිනපු අත්දැකීම ඒ දේවල් හරිම මේ ජීවිතේ කිට්ටුයි. ඒක මම හා සාපේක්ෂව මේ ලංකාවේ ඉන්න තරුණයෝ හැමෝම මේ අත්දැකීම් ඉඳලා තියෙනවා. ඉතින් මට හිතුණා මේ පොදු කාරණාවගෙන මේ හරහා තරුණින්ට හිතා දැවන්ත පණිවිඩයක් දෙන්න පුළුවන්, හොඳ අදහසක් දෙන්න පුළුවන්, නිර්මාණයක් කරන්න පුළුවන් කියන වස්තු බීජය මගේ ඔළුවට ආවා. ඒ හරහා තමයි එකින් එක මෝටර් බයිසිකල් චිත්‍රපටයේ පිටපත ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ පිටපත ඇතුලේ අපේ ජීවිතවල කෑලි, හැමෝගම ජීවිතවල කෑලි තැන් වල තියෙනවා. ඒ හින්දා තමයි ගොඩක් මිනිස්සුන්ට මේ චිත්‍රපටය දැනුනේ. ඔබේ පෞද්ගලික හැඟීම නැත්නම් අත්දැකීම ඔබ පොදු රසිකත්වයේ කරලා ලං කරනවා මේ චිත්‍රපටයෙන්. දැන් රචනය සහ අධ්‍යක්ෂණය ශමීර රංගනාවට දැන් රචනයට යන්න කලින් මම එක නමක් කියවනවා මෙතන මේ දමින්ද ඩී මඩවල කියන ඔබේ සහාය අධ්‍යක්ෂකවරයා. හැබැයි ඔහු නිහතමානී වෙලා තියෙනවා ශමීර රංගනගේ අධ්‍යක්ෂණයට සහායවන්. ඔව් දැන් දමින්ද ඩී මඩවල මහත්මයා දමින්ද අයියා මගෙත් එක මම අසල ගණනාවක් ඔහුගේ යටතේ දෙවන සහාය අධ්‍යක්ෂකවරයෙක් වැඩ කටයුතු කරපු කෙනෙක්. එතකොට දැන් ඔහු තාම චිත්‍රපටයක් කරලා නැහැ. දැන් මම ඔහුගේ අපි කියන්නේ ගෝලයා කියලා කියන ඇසිස්ටන්ට්. ඉතින් මම ඇසිස්ටන්ට් විදිහට වැඩ කරපු කෙනෙක්. ඉතින් මම චිත්‍රපටයක්
කරන්න අවස්ථාව ලැබුණම ඉතින් මම ඔහුට ආරාධනා කරා. ඔබ බොහොම කැමැත්තෙන් හිටියම් මගෙත් එක්ක වැඩ කරන්න අපි වැඩ චිත්‍රපටයක් කරමුද කියලා. ඉතින් ඔහු බොහොම කැමැත්තෙන් මේ ආරාධනා පිළි අරගෙන මේක ඔහුගේ මේ වෘත්තීය මට්ටමේ ඔහුගේ මේ වැඩ කටයුත්ත කරා. ඉතින් ඒ හින්දා තමයි හොඳ සහයෝගයක් ඔහුගෙන් හමු වුණා. ඉතින් අපිට මේ චිත්‍රපටය හොඳට කරන්න පුළුවන් වුණේ. කතා කරන්න තව බොහෝ දේ තිබෙනවා. සම්මානීය චිත්‍රපටය වඩපත් වෙනවා මෙවර කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ මෝටර් බයිසිකල් චිත්‍රපටය. ඔව්. සම්මාන එකක් නෙවෙයි මං හිතන්නේ මේ වෙන විට සම්මාන 4කට හිමිකම් කිව්ව චිත්‍රපටයක් තමයි මෝටර් බයිසිකල් කියලා කියන්නේ. අපි තවදුරටත් කතා කරමු ගීතයක් අහලා. ගීතයක් අහමු. අනුෂ මේ පොඩි හඬපටයක් නිකන් දැනෙන දෙයක් පොඩි කතා බහක් තාරුණ්‍යයේ සිතුවිල්ලක් ඒ වගේ දෙයක් ලං කරලම මට හිතෙනවා ගීතයකට ගියොත් හොඳයි කියලා. විශේෂයෙන්ම තාරුණ්‍ය පසුවන මේ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් මේට දායකත්වයෙන් ලබා දෙන තාරුණ්‍ය සහ ප්‍රවීණත්වයේ මේ හැමෝම ඉන්නවා. අතරින් දසුන් පතිරණ සහ සමනලී ගැනත් අපිට කතා කරන්න තියෙනවා. සම්බන්ධ කරගන්න හැකියාවක් ලැබෙවි අපිට දුරකථනය ඔස්සේ. අපි දැන් පොඩ්ඩක් දෙවසකට ගිහිල්ලා යමු. මේ තියෙන්නේ මගේ දඬු මොනවද? මං හිත බයික් එකක් ගත්තකම අලුත් එකක් කියලා. මේක පරණයිනේ. අලුත් එකට වැඩිය මේක හොඳයි. හරිද? හරි. යන්න. නගින්න. අල්ලගන්න. ආනන්දනීය සතියන්තය FM 88.6 88.8 සිංහ FM විලාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරු ගී රාත්‍රී 7 විනාඩි 17යි දැන්වලාව නවතාවක් සිංහ සෙන්රුගේ සමගන්න එකතු වෙනට ඔබට අවස්ථාව තියෙනවා. අපි අද දවසේ කතා කරන්නේ මෝටර් බයිසිකල් චිත්‍රපටය ගැන. ඒකට මේ හේතු වූ කාරණාව අපි කියන්නේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය බවට නෙට්පැක් සම්මානය දිනාගත් චිත්‍රපටය නිසා. සම්මානීය අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙනවා ශමීර ඔබ. පළමු නිර්මාණයෙන්ම ඔබ කුළුඳුනේ කරපු මේ නිර්මාණය සම්මානීය නිර්මාණයක් බවට පත් වෙනවා. අනිත් එක කොළඹ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ විශේෂ ජූරියකින් මේ ඔබේ චිත්‍රපටය නිර්දේශ වෙනකොට එය සම්මානීය චිත්‍රපටය බවට පත් වෙනකොට ඔබට මොකද්ද ඇති වුණු හැඟීම? ඇත්තටම මේ මට බොහොම නියතමානී සතුටක් සහ ආඩම්බරයක් හිතුණා. හිරු තමයි මේ චිත්‍රපටය කරන්න ගත්ත මහන්සිය වෙහෙස සහ මේ සම්මානය ලැබෙන මොහොතේ ඉඳලා ඊට කලින් පටන් ගත්ත මොහොත දක්වා මම විඳපු මේ දුක් ගැහැට ටික මේ සුන්දර නෑ මේ චිත්‍රපට නිර්මාණය කරන එක. මේ චිත්‍රපටිය සුන්දර වුණාට ඒ නිර්මාණය කරන අධ්‍යක්ෂකවරයාගේ පිටිපස්සේ තියෙන කතන්දර ටික හරි අමාරුයි. ලංකාව වගේ රටක මේ දේවල් ටික කරන එක. ඉතින් ඒ සියලුම මේ වේදනාවන් ටික මේ සම්මානයත් එක්ක නිකන් පහව ගියා වගේ හැඟීමක් තමයි මට ඇතුනේ. නමුත් තවමත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ චිත්‍රපටයේ සම්මාන පාත්‍රවල පස්සේ ප්‍රේක්ෂකාගාරයේ මිනිස්සු ඉතාම ඉක්මනට මේ චිත්‍රපටය වළඳගත්තා. තරුණ තරුණියන් ඉතාම කැමැති මේ චිත්‍රපටයට බොහොම කැමැති සහ මේ චිත්‍රපටය හැමෝම කතා බහට ලක් වෙලා දෙනවා, කතා කරනවා. ඉතින් මේක කවද්ද මේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට එන්නේ කියන එක. මේ ඉතින් මමත් බලාපොරොත්තු වෙන මේ සම්මානයත් එක්කම ඒකටත් උත්තරයක් ලැබෙයි කියලා. දැන්ට ඒකේ සුබ ලකුණු නිමිති මම හිතනවා මේ 15 කියලා විශ්වාසයෙන් ඉන්නේ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබේ මේ සම්මානය ලැබෙන්නකන් ඔබේ නිර්මාණයට දින වකවානුවක්වත් ලැබිලා තිබුණ නැති චිත්‍රපටයක්ද? ඔව්. ඒ කියන්නේ මම වගේම ගොඩක් අධ්‍යක්ෂවරු ඉන්නවා ඊටම හොඳ නිර්මාණ කරපු අධ්‍යක්ෂවරු. නමුත් ඔවුන්ට මේ අවස්ථාවක් නැහැ චිත්‍රපටිය එලි දක්ව ගන්න. මොකද ඊට දැවැන්ත පොලිමක් තියෙනවා. ඉතින් චිත්‍රපට බෙදා හැරීමේ ලංකාවේ ක්‍රමවේද ඇතුලේ ඉතා විශාල ගැටලු ගණනාවක් තියෙනවා. උදාහරණයකට චිත්‍රපට ඩිජිටල් වෙලා නැහැ. ඒතකොට මේ ආපහු 35 copies වලින් ෆිල්ම් රිලීස් කරන්න ගියාම ඉතා විශාල පිරිවැයක් යනවා. අනිත් පැත්තෙන් දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම රටවල් 3-4කට විතරයි මේ දැනට නිකන් මේ පහසුකම සපයා දෙන්න රසායනාගාරයක් පවත්වාගෙන අනිත් හැමෝම ඩිජිටල් වලට ගිහිල්ලා සමහර ලැබ්ස් වහලා. ඉතින් ඉතා විශාල මේ රිලීස් කරත් ෆිල්ම් එකක් ප්‍රොෆිට් කරන්න බෑ මේ තියෙන වක පරිසරයත්. ඒ නිසා වහම මේ අපේ ලාංකික සිනමාව ඩිජිටල් වලට යා යුතුයි. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය විය යුතුයි. ඉතින් ඒක ඉතා දැවැන්ත ප්‍රශ්නයක්. ඊළඟට මේ අවස්ථාව නැති එක.
වෙනම ඒකාධිකාරයක් තියෙනවා චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් එවැනි ප්‍රශ්න වල මම ඇතුළු විශාල මේ අලුත් නිර්මාණකරු චිත්‍රපට කරපු අය මුණ දෙමින් ඉන්නවා. ඉතින් හැමෝම බලන මේක කවද්ද විසඳුමක් ලැබෙන්නේ කියලා. ඉතින් අපි විශ්වාස කරන බොහොම මෑතකදී මේ සඳහා ඉතින් ඍජුව රජයේ මැදිහත් වෙලා මේකට විසඳුමක් ගෙනේ කියලා. ඉතින් අපි කතා කරමු විශේෂයෙන්ම බෙදා හැරීම, ඒ වගේම ප්‍රදර්ශනය කිරීම, මණ්ඩල මේවා පිළිබඳව කතා කරන්න තියෙනවා. ඔව් ඒකම අර මේ ධාරා 3ක් යටතේ නාත් අපි මේ වෙනකොට කතා කරලා තිනවා, දැනුවත් වෙලා තිනවා. ධාරා 3ක් යටතේ චිත්‍රපට ප්‍රදර්ශනය නිසා මේ දිගු පොලිම අවම කරගැනීමේ අවස්ථාවක් තියෙනවා, හැකියාවක් තියෙනවා කියන එක. ඔබ එකගද ඒ කාරණාවට? ඔව් දැන් ධාරා 3ක් ක්‍රියාත්මක වෙන එක ඇත්තටම හොඳයි. දැන් මේ මෑතකදී තමයි නවත ආරම්භ වුණේ. ඉතින් ඇත්තටම මේ ධාරා 3කින් චිත්‍රපටි මේ ප්‍රදර්ශනය වෙන නිසා අර පොලිම ටිකක් අඩු කරන්න මැදිහත් වෙනවා. නමුත් ඒක නෙමෙයි, ඒකත් උත්තරයක් නෙමෙයි. ඉතින් තව මේකට විසඳුමක් හොයන්න ඕනේ මොකද අපි කරන්න කියන එක. ඔබ කියන කාරණේ පැහැදිලි. ලංකාවේ 300 ගණනක් සිනමා හල් තිබිච්ච එක තමයි 150කට අඩු සංඛ්‍යාවට මේ විදිහට ශීඝ්‍රයෙන් අඩු වෙන්නේ. අනිත් පැත්තෙන් මේ පිළිබඳව කතා කරනකොට ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් අප සමග සාකච්ඡා කළා. මීට කලිනුත් මේ පිළිබඳව වඩාත් පුළුල් අශෝක හඳගමගේ සමග සාකච්ඡා කළා. එතනින් ප්‍රසන්න විතානගේ මහත්මයා සමග සාකච්ඡා කරා. ජැක්සන් ඇන්තනි සමග කතා කළා. මේ වගේ ලංකාවේ ප්‍රවීණයෝ බොහෝ දෙනෙක් සඳහන් කළේ. දැන් මට මතකයි ප්‍රසන්න විතානගේ මහත්මයා එක්තරා අවස්ථාවක සඳහන් කරනවා අපේ තියෙන සුපිරි වෙළඳසැල් ඇතිවිය යුතුයි ලංකාවේ සංවර්ධනයත් එක්ක. වෙනත් විවිධ රටවල් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම කුඩා ප්‍රමාණයේ සිනමා මේ අහල ඕන අතරම් මේ වගේ සුපිරි වෙළඳ සංකීර්ණ ඇති කරලා තියෙනවා. දැන් ලංකාවෙත් ඒ වගේ කිහිපයක් තිබුණා. නමුත් මීට වඩා ප්‍රමාණය කෙසේ වෙතත් මිනිතියට හෝ ලංකාවේ හැදෙන්න ඕනේ අලුත් නිර්මාණකරුවන්ට තමන්ගේ නිර්මාණ එළි දක්වන්න. අපි ඒක ගැන කතා කරමු. ඊට කලින් මට හිතෙනවා නැවතත් මෝටර් බයිසිකල් වෙත අපි ගිහිල්ලා આવත් හොඳයි කියලා. ඔයාලා සප්ලේ නේද? ගොඩාක් මේක පරණුනාට හොඳ බයිසිකලේ. අපි මේක ටික කාලයක් පැදලා අලුත් බයික් එකක් ගමු. අපි ඒකත් ටික කාලයක් පැදලා පොඩි කාරයක් ගමු. රාත්‍රී 7යි විනාඩි 22යි දන්වලාව අපි සම්මාන 4කට හිමිකම් කියු චිත්‍රපටයක් කිව්වා විතරයි. හැබැයි සම්මාන 4 ගැන මතක් කිරීමක් කරේ නැහැ. අපි ඒ ගැනත් මතක් කරමු ශමීර. මුලින්ම ලැබෙන සම්මානය මොකක්ද? මුලින්ම මෝටර් බයිසිකල් චිත්‍රපටයට ලැබෙන සම්මානය තමයි සාක් අන්තර්ජාතික සිනමාවලදී හොඳම චිත්‍රපට හිමි සම්මානය තමයි මුලින්ම චිත්‍රපටය දිනාගන්නේ. ඒකත් තමයි මේ චිත්‍රපටයේ මේ ප්‍රේක්ෂක අවධානයට ලක් වෙන්නේ. සහ ඔබ ඒ සාක් චිත්‍රපට උළෙලටද පළවෙනි වතාවට මේ චිත්‍රපට ඉදිරිපත් කරන්නේ? ඔව් පළවෙනි වතාවට මේ චිත්‍රපට ඉදිරිපත් කරේ සාක් සිනමා උළෙලට. ඉතින් ඒකෙන් ජයග්‍රහණය කරන්න ලැබුණා මේ හොඳම චිත්‍රපටයේ විදියට. ඊට පස්සේ මේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා මම මේ චිත්‍රපට ඉදිරිපත් කරා. දැන් ඊළඟදී අවසන් වෙච්ච. ඒකෙදී ඉතින් හම්බුණා මේ හොඳම චිත්‍රපට හිමි සම්මාන දෙකක්. එකක් තමයි නෙක්පැක් අවෝඩ් එක බෙස්ට් ශ්‍රී ලංකන් පික්චර් සඳහා හිමි නෙක්පැක් සම්මානය සහ මොසැක් කියන ශ්‍රී ලංකාවේ අලුතෙන්ම මොසැක් ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට හිමි සම්මානය හමු වුණා. ඒ සම්මාන දෙක තමයි මේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ හම්බුනේ. ඒ වගේම මේ දෙරණ විකාශන දෙරණ නාලිකාවෙන් කරපු සම්මාන උළෙලේ හම්බුණා මේ සිනමා ඔෆ් ටුමෝරෝ කියන කැටගරි එක යටතේ හොඳම චිත්‍රපට හිමි සම්මානය. ඔය සම්මාන හතර තමයි දැන් මෝටර් බයිසිකල් චිත්‍රපටය දිනාගත්තේ. හොඳයි. දැන් මේ චිත්‍රපටය පිළිබඳව කතා කරනකොට අපි මේ දෙවස්කන්ධ පිළිබඳව ටිකක් අවධානය යොමු කරත් තාරුණ්‍යයේ තියෙන අනේක විද බලාපොරොත්තු ජීවිතය ඇත්තටම දුවන්නේ ශමීර බලාපොරොත්තුත් එකමනේ. ඒ අතරවාරේ ඔබ තාරුණ්‍යයේ ඉන්න කෙනෙක් නිසාද මන් දන්නේ තාරුණ්‍යයට වඩා දැනෙන්න සහ ළඟ ඒ බලාපොරොත්තුත් එක්ක මේ තිර රචනය නැත්නම් චිත්‍රපට රචනය සිදු වී තිබෙනවා. දැන් ගීතයකුත් තියෙනවානේ උඩුහිත වගිනුවේ යටිහිත හරි දඟයි කියලා. ඒ වගේ මේ චිත්‍රපටයේ උඩු පෙළක් සහ යටි පෙළක් තියෙනවා. උඩු පෙළ හරි සරලයි, දැක්කට තේරුම් ගන්න පුළුවන්. මෙහෙමයි මෝටර් බයිසිකලයක් තියෙනවා. මේ ගන්න තාරුණ්‍යයේ තියෙන කැපවීම, ඊට පස්සේ ආශාව, ඊට පස්සේ තමන්ගේ තාරුණ්‍යය ගත කරන විදිහ, පෙම්වතේ සමග මෙහි නැගලා ගමන් කරන ආකාරයේ හීන ගොඩාක් තියෙනවා. මේක යටි පෙළ ගැන අපි කතා කරමු. නැත්නම් ව්‍යංගාර්ථය පිළිබඳව කතා කරොත් එහෙම. ඔව්. දැන් මම මේ චිත්‍රපටය හරහා කතා කරන්නේ දැන් මිනිසා විසින් පරිසරය නිර්මාණය කරනවා වගේම පරිසරය විසින් මිනිසා නිර්මාණය කරනවා. දැන් මේ චිත්‍රපටයේ තේමාව වෙන්නේ නාගරික සමාජීන තරුණයෙක්ගේ සිහින බලාපොරොත්තු පිළිබඳව මේ චිත්‍රපටය කතා කරන්නේ. ඒ ඔවුන්ගේ සිහින බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් විදියට සමාජ වටපිටාව ගොඩනගලා නැහැ.
ඒ සමාජයේ විසින් ඔවුන් විනාශ කරනවා. ඔවුන් ගොදුරු කර ගන්නවා. ඉතින් මම චිත්‍රපටය හරහා කියන්න උත්සාහ කරන්නේ අපි හැමෝටම අපි හිතන ලෝකයක් අපි හිතන හීන වලට යන්න පුළුවන්. අපේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන්. සමාජ වටපිටාව නිර්මාණය කරලා දෙන්න කියලා මේ චිත්‍රපටය හරහා ආයෝජනය කරන්නේ. මේක වෙනස් වෙන්න ඕනේ. මේ තරුණයට නිදහස ලැබෙන්න ඕනේ. එවැනි පරිසරයක් තමයි මේ චිත්‍රපටය හරහා ඉල්ලන්නේ. ඒ වගේම තව සමාජ කාරණා ගණනාව මේ චිත්‍රපටය ඇතුලේ සාකච්ඡා කරනවා. හරි අපි චරිත ගැන එහෙම නැත්නම් ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරන නළු නිලි යුවල ගැන කතා කරමු ගීතයක් අහලා. Singer FM FM 88.6 88.8 ආනන්දනීය සතියන්තය විලාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරු ගී කොහෙද? කොහෙවත් යන කාලකන්නිත් එක බෑන් ගගා හිටියම ඔක්කොම හරියයි. මේ ඇති ඇති නවත්ත ගන්න අම්මේ. නිකන් බයිලා ගන්න එපා. ඔයාගේ මල්ලව තියාගන්න. ඔයාට මාළෙන් ලොකු. මම කිව්වනේ මම මාසෙන් බෙල්ල දෙන්නම් කියලා. මට ඔය කාටවත් පදිරි වෙන්න ඕනේ නැහැ. මම ජිම් අතේ සෙට් එක ගේමක් ගැව්වා නම් මට බයිසිකල් එකක් නෙමෙයි 10ක් ගන්න සල්ලි හොයා ගන්න පුළුවන්. රාත්‍රී 7 විනාඩි 32යි අපි මෝටර් බයිසිකල් චිත්‍රපටය ගැන කතා කරන්නේ. ශමීර රංගනා ඔටුන්න චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මැදිරි ඉන්න. ඔය අතරවාරේ තවත් කෙනෙක් අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා දුරකථනයේ ඔස්සේ මේ වෙලාවේ. මොනවාද ඉතින් බයික් එකක් නෙවෙයි 10ක් ගන්න පුළුවන් පොඩි වැඩේ කරන්න ඕනේ. මේ රංගන කියලා කියන්නද එහෙම නැත්නම් දසුන් කියන්න. අයිබෝන්. දසුන් පතිරණවයි අපි සම්බන්ධ කරගන්න චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්න. දසුන් ඔබේ චිත්‍රපටය ඔබ රංගනයෙන් දායකත්ව ලබා දුන්න චිත්‍රපටය සම්මානනීය නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා. මොකද්ද හැඟීම මේ වෙලාවේ මුලින් කියන්න අපිට? නෑ ඇත්තටම කියන්නේ මෝටර් බයිසිකල් චිත්‍රපටය සම්බන්ධයෙන් තාම සතුටින් තමයි දැන් මේ කාලය ඇතුළත අපි ඉන්නේ. අපි ටීම් එකම අපි ඉන්නේ තාම සතුටින්. කියන්නේ මේ වෙච්ච දේවල් මේ සම්මාන ගත්තේවා මේ කට්ටිය කතා කරන විදිය අපිට හම්බ වෙන කමෙන්ට් ඒ කියන්නේ ඉවත් එක්ක අපිට සතුටක් තියෙනවා. ඒ කියන්නේ තව අපිට තව සතුට වෙන්න පුළුවන්. තව ඉස්සරහට මේ අපි සමීර ලක්ම එකතු වෙලා ආදපු ළමයාව අපේ ලිනට දාලා දාන දවසට තාම අතමනවා විතරයි. ඔව් තාම පාසල් යවපු දාට තමයි තාම පෙර පාසල්නේ. තාම පොඩි තාම මේක තාම ආ කියන්නේ තාම මල්ලන් කියන එළියටවත් දාලා නැහැ තාම තටමනවා තාම. දසුන් මේ අතරවාරේ දැන් මේ චිත්‍රපටයේ මෝටර් බයිසිකල් චිත්‍රපටය පිළිබඳව කතා කරනකොට ඔබනේ ප්‍රධාන භූමිකාව. දැන් කොහොමද දැන් ශමීරත් එක්ක වැඩ කටයුතු කරනකොට සහ මේ තිර පිටපත අතර ලැබෙනකොට මොන වගේ මේ හැඟීමක් තිබුණේ? කියන්නේ මුලින්ම කියන්න ඕනේ සමීර මට කියන්නේ මම 2006 දී විතර මම ෂෝට් ප්ලේ එකක් ඇඩ් කරලා ඉවරෙච්ච වෙලාවක සමීර මට ඇවිල්ලා කියනවා දසුන් මගේ ෆිල්ම් එකක් තියෙනවා උඹ තමයි ඉන්නේ කියලා. ඒ කියන්නේ ඒක මේ කියන්නේ 2006 දී විතර කියපු එකක්. කියන්නේ මම ඊට පස්සේ මම සමීරත් එක්ක වැඩ කරනවා. ඒ කියන්නේ සමීර කියන්නේ සහාය අධ්‍යක්ෂකවරයෙක් වැඩ කරන කාලෙදි මම වැඩ කරනවා. කියන්නේ සමීරත් එක්ක එක ටෙලි නාට්‍ය වල ෆිල්ම් වල. ඒත් මේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක කෙලින්ම සමීර මටම ලියලා මාව විදිහට යනවා තමයි ලිව්වෙත් සහ ඒ කියන්නේ ඒකදීම කරේ. කියන්නේ ස්ක්‍රිප්ට් එක අමුවෙන් පස්සේ මගේ ස්ක්‍රිප්ට් එක කියවුවෙන් පස්සේ මට දැනුණා කියන්නේ මට ළඟයි. මොකද මාත් මේ කොළඹ මලදානේ පැත්තේ ඉපදිලා එයිම මගේ ලයිෆ් එකක් තියෙන. ඒකෝට මටත් ළඟ වැඩි මේ ස්ක්‍රිප්ට් එක. කියන්නේ සමීරටත් එහෙම මටත් එහෙමයි. කියන්නේ මට ස්ක්‍රිප්ට් එක මට දැනෙන්න ගත්තා ස්ක්‍රිප්ට් එක කියවනකොට. මම කියන්නේ මම හිතුවේ නෑ මේ ෆිල්ම් එක මෙච්චර කියන්නේ ෆිල්ම් එක මේ විදිහට දැනෙයි කියලා මම හිතුවෙත් නෑ. කියන්නේ මට කියන්නේ මම ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ෆිල්ම් එක බලනකොට ඔඩියන්ස් එකත් එක්ක මට ෆීල් වෙන ගත්තා මගේ කියන්නේ මම ඇඩ් කරපු ෆිල්ම් එකම. හොඳයි ඔබ කියනකොට දැන් සාමාන්‍යයෙන් මෝටර් බයිසිකලයක් හත යතුරුපැදියක් ධාවනය කරනවා කියලා කියන්නේ ජීවිතේ කකුල් දෙක අස්ස ගහ යනවා වගේ වැඩක් නේ. මේ චිත්‍රපටයේ රූපගත කිරීම කරනකොට මේ වගේ මොන වගේ අත්දැකීම් වලටද මුහුණ දුන්නේ? අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම පාරේනේ මේකේ. පාරේ රාත්‍රී නයිට් කරන්නේ ඔක්කොම නැකන්නේ තයවත් පාරේ නැත්තම් ඔය මුඩුක්කුවක් අස්සේ ඒව තමයි ගොඩක් තිබි ෂූටින්. කියන්නේ මම හැමතිස්සෙම මං කිව්වේ සමීරට මං ඔකට මේ කිලෝමීටර ගානට අය කරනවා නම් හොඳට අය කරලා කියලා මොකද දුවනවයි බයික් පදිනවයි. හරිද? ඒකටම පහ දුකක් ගින්දා කියන්නේ ගොඩක් හැමතිස්සෙම මම කියන්නේ මම ආසාවෙන් කරපු කියන්නේ මම හොඳ ටීම් වර්ක් එකක් ඒක. ඒ කියන්නේ විශ්ව අපේ කැමරාමන් අපේ යුනිට් කට්ටිය ඒ කියන්නේ ආර්ට් කරන කට්ටිය මගේ හැමෝම ඒ කියන්නේ ශානි මට හම්බෙච්ච එලියන්ගෙන් කියන්නේ ශානි මගෙන් මට ලැබිච්ච සහයෝගය ශානිගෙන් මට ගොඩයි. කියන්නේ ශානි මම දන්න එක තමයි අපි දෙන්නගේ හොඳ දෙන්නගේ සෙට් එකක් ගත්තා. ඒ කියන්නේ සමීර සෙට් එකක් ගත්තා. ඒක
නිසා තමයි මගේ අවුට්පුට් එක හොඳ වෙන්නේ නැති මේක. හොඳයි. අපි වරමු ශාලිව සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. ඒ අතරවාරේ මේ වගේ දැන් තාරුණ්‍යයේ පසු වන අධ්‍යක්ෂවරයෙක්. ඔහු තමන්ගේ කුණුදුළු නිර්මාණයෙන්ම සම්මානීය අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙනවා. ඔබ මොකක්ද හිතන්නේ රංගන ශිල්පියෙක් විදිහට ලංකාවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ ලංකාවේ අපේ සිනමාවේ හෙට දවස් සම්බන්ධයෙන්? මම හිතන්නේ මේ දසනුත් තාරුණ්‍යයේ ඉන්න කෙනෙක් නිසා. මම හිතන්නේ කියන්නේ අපි කරන වැඩේට කියන්නේ එයා තරුණද නාකියද කියන එක බලපාන්නේ නැහැ. එයාගේ ක්‍රියේටිව් පවර් එක විතරයි. කියන්නේ මම හිතන්නේ බලපාන්නේ. කියන්නේ ඒක සමීරගෙන් ඒ කියන්නේ ඒක හොඳටම පෙන්නුම් කරනවා. එයාගේ පළවෙනි චිත්‍රපටයේම මොටර් බයිසිකල් එක. ඒ කියන්නේ මම දන්නේ කියන්නේ මම කියන එක නෙමෙයි මට කියන්න බෑ. ඒක මාරු හොඳයි මේක ඇවිල්ලා බලන්න කියන එක. ඒ කියන්නේ මිනිස්සු සහ ඒක බලපු කට්ටිය දෙන කමෙන්ට් එක තමයි මම මේ කියන්නේ. ඒ කියන්නේ මට ඒක තමයි මට දැනෙන්නේ. ලංකාවේ සිනමාවේ හෙට දවස ගැන මොකක්ද ඔබට තාරුණ්‍ය පසුන් රංගන ශිල්පියෙකු විදිහට දැනෙන්නේ? මම නම් කියන්නේ ඉස්සරහට තියෙන අපේ කරපු ෆිල්ම් ගොඩක් තියෙනවා කියන්නේ එළියට එන්න. කියන්නේ මම දන්නේ නැහැ ඒ එළියට ආවොත් එහෙම කියන්නේ මම හිතනවා කියන්නේ ෆිල්ම් වල කියන්නේ ලංකාවට එම නිකන් ක්‍රියේටිව් පවර් එකක්වත් ඒ කියන්නේ මෑන් පවර් වත් නැති රටක් නෙමෙයි ලංකාව. කියන්නේ ලංකාවේ නැති සල්ලි විතරයි. කියන්නේ සල්ලි නැති ප්‍රශ්නේ අපිට අදාළ නැහැ ක්‍රියේටිව් පවර් එකට. ඒ කියන්නේ මම ඉස්සරහට යන වැඩ ටික මම හිතනවා ඒවා කියන්නේ හොඳ වැඩ අනිවාර්යෙන් සිද්ධ වෙනවනේ. අප්සෙට් වැඩ කියලා නරක වැඩ කියලා තියෙන ඒවා මම දන්නේ නැහැ. ඒවා තියෙන්න ඕනේ නැත්නම් හොඳ පේන්නේ නැහනේ. ඔව්. හොඳ කළු ප්‍රතිචාරස් නම් සුදු පේන්නේ සුදු ප්‍රතිචාරස් තමයි කළු පේන්නේ. හොඳයි. එහෙනම් දසුන් අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. මම හිතන්නේ මේ දසුන් දොරකතනේ හැම ඉන්න ගමන්ම අපි ශමීර ගැන අහමුද දසුන් ගැනත්? ඔව් ආම්. මොකද්ද මේ Tamanගේ නිර්මාණේ Taman දැකපු හීනේ හැබෑ කරන චරිතය රංගනට පනපවන්නේ දසුන් පතිරණ. ඔව්. නෑ මම දසුන් මේ ගොඩක් කලින් නම් දන්නවා දස්සව මේ අපි වේදිකා නාට්‍ය කරන කාලේ නම් දසුන් අපි සම්බන්ධයි. ඉතින් මේ මම දැක්ක මේ දසුන් ඇතුලේ තියෙනවා මේ ඒ නාගරික තරුණයාගේ ලක්ෂණ ටික හරි බොහොම නිදහසේ ඒක කියන්න ඕනේ ඒක චරිතය ඇතුලේ තියෙන ඒ ලක්ෂණ ටික මට හිතෙනවා මේක තමයි හරියන මේ වැඩේට කියලා. ඇගේම තියෙන බඩු ටික. ඉතින් මේ හරියම පුද්ගලයා දසුන් තමයි කියලා මම තීරණය කරා. ඉතින් මම චිත්‍රපටිය ලියන්න ගොඩාක් කල් හිතනවත් මම දසුන් ගැන හිතලා තමයි මේ කැරක්ටර් එක මම දසුන්වත් කියලා දසුන් මතක් කරා වගේම මචං මම ඔයාව තමයි ගන්නෙ මේ කැරක්ටර් එකක් තියෙනවා මේ මරු කැරක්ටර් එකක් මේකට මම ඔයා හිතන් ඉන්නවා කියලා මම දසුන්ට කියලා තිබ්බා ඒක. දසුන් විශ්වාස කරගෙන මේ චිත්‍රපටියක් වෙයි කියලා. ඉතින් පස්සේ මේ අපේ චිත්‍රපටි පිටපත ලියලා ඔක්කොම කරලා දීලා දසුන්ට ඒක දුන්නා පස්සේ ඔහු සතුටු වුණා මේ කැරක්ටරේට. ඉතින් මේ හෙට දවසේ මේක ප්‍රේක්ෂකයන්ට ආවට පස්සේ දසුන්ට ඉතාම හොඳ ප්‍රතිචාරයක් දැනුත් හොඳ ප්‍රතිචාර මට්ටමක් ලැබිලා තියෙනවා. මීට වඩා ප්‍රතිචාර මේ ඔඩියන්ස් එකෙන් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. දසුන් පතරණ කියපු කතාවක් තියෙනවා මේ කතාව ඇතුලේ. ඔහු කියනවා ලංකාව පුද්ගල ශක්තියෙන් ප්‍රශ්නයක් තියෙන රටක් නෙවෙයි සිනමාවක් කරන්න. අනිත් පැත්තෙන් නිර්මාණශීලීත්වය අතින් කිසි ගැටලුවක් තියෙන රටක් නෙවෙයි. අපිට සල්ලි විතරයි නැත්තේ. හැබැයි සල්ලිම නෙවෙයි නිර්මාණශීලීත්වය, සල්ලිම නෙවෙයි පුද්ගල ශක්තිය, සල්ලිම නෙවෙයි සිනමාව කියලා. අපි ඒ ගැන තවත් ඉදිරියට කතා කරමු. මම නයි නටවන පවුලක ඉපදුනා නම් මම නයාව නටවනවා. මම ලස්සන රොඩි කෙල්ලෙක් වුණා නම් හැමෝගේ මාතල්ලලා හිත් කියවනවා. නටවන පවුලක ඉපදුනා නම් මම නයාව නටවනවා. ලස්සන රොඩි කෙල්ලෙක් වුණා නම් හැමෝගේම අත් අල්ලලා හිත් කියවනවා. මම කවුරුම හරි වගේ සින්දු කිව්වනම් Sing FM ආනන්දනීය සතියන්තය රැඳී සිටින්න අප සමගම
සිනිරෝගී වාහනයක් ගන්නද හිතන්නේ? දෙපාරක් හිතන්න දෙයක් නැහැ. අදම ලීසින් හොට්ලයින් එකට කතා කරන්න. Kenrich Finance. විරාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරෝගී. රාත්‍රී 8 වෙන විනාඩි 10ක වගේ කාල වේලාවක් තියෙන්නේ. ඔව් මේ වෙලාවේ අපි මෝටර් බයිසිකල් චිත්‍රපටය පිළිබඳව කතා කරන්නේ. කොළඹ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ සම්මානීය චිත්‍රපටය බවට පත් වෙනවා මේ චිත්‍රපටය. ඉතින් ඒ අධ්‍යක්ෂවරයා ශමීර රංගනනාවටුන්න සමගයි අපි සාකච්ඡා කරන්නේ. ඒ අතරවාරේ මේ චිත්‍රපටයේ තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් චිත්‍රපටයක් බවට පත් වෙනවා වගේම විවිධ අරුත් සම්පාදනය කරන චිත්‍රපටයක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් විවිධ තලවල විවිධ නිර්මාණකරුවන් මේ චිත්‍රපටය සඳහා තමන්ගේ නිර්මාණ දායකත්වය ලබා දෙන අතරවාරේ මෙහි ගීත කිහිපයක් ඇතුළත් වෙනවා. මේ ගීත පිළිබඳව කතා කරනකොට අපිට අමතක කරන්න බෑ එහි සංගීතය. ඒ නිසා සංගීතය පිළිබඳව චිත්‍රපටයේ කතා කරන්න, සිනමා සංගීතය පිළිබඳව කතා කරනකොට දැන් ලංකාවේ සිනමා සංගීතය පිළිබඳව අපි විවිධ යුග සම්බන්ධයෙන් කතා කරනවානේ. දැන් අලුත් යුගයේ සිනමා සංගීතකරුවන් සම්බන්ධයෙන් කතා කරනකොට තිරයට උචිත හඬවල් වගේම තිරේ රූපවලට සංගීතය සංයෝජනය කිරීම කියන්නේ වෙනම කාර්යයක්. දැන් මේ චිත්‍රපටයේ අභියෝගය ජය ගන්න නිර්මාණකරුවා මේ වෙලාව අපිත් එක්ක සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. අපි මේ නාට්‍යයට කලින් ශමීරගෙන් අහමු ඔබ ඔබේ චිත්‍රපටයට සංගීතය යොදන්නට ඒ සංගීත අධ්‍යක්ෂකවරයා තෝරාගන්නේ ඇයි? මට ඇත්තටම මේ අජිත් කුමාරසිරි අපේ සහෝදරයා මීට කලින් මට හම්බෙලා තියෙනවා. මම ඔහුගේ නිර්මාණ රස විඳලා තියෙනවා. ඉතින් මම ඔහුගේ ආරයට හරිය කැමතියි. මේ ඔහුගේ ආකෘතියට ඔහු ওই සංගීතය භාවිත කරන විදිය, ඔහුගේ ගීත ගායනා කරන විදිය ඒක වෙන අලුත් නැවුම් බවක් වෙනවා. ඒක ගොඩක් අපේ ජීවිතවලට කිට්ටුයි කියලා මට හිතුණා. ඉතින් මම හිතුවා ඔහු තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකගේ සුදුසුම පුද්ගලයා කියලා. හොඳයි, මේ වෙලාවේ අපි සම්බන්ධ කරන බලාපොරොත්තු වෙන දුරකථනය ඔස්සේ මේ සංගීත අධ්‍යක්ෂකවරයා මෝටර් බයිසිකල් චිත්‍රපටයේ අජිත් කුමාරසිරි අයබෝන්. අයබෝන්. දැන් මේ වෙනස් ආරක සංගීත සංයෝජනයක් ඔබෙන් බලාපොරොත්තු වෙනා කියලා ශමීර කියනවා. කොහොමද අභියෝගය ජයග්‍රහණය කළේ? මේක මූලිකව නම් මේ ශමීරට යමාර නිදාස දුන්නා නිදායට වඩා. අමාර ඩිරෙක්ටර්ස්ලා නිදාස දෙන්නේ නැහැ නේ. අර ඒගොල්ලෝ කියනවානේ මේ වගේ වුණ මේ වගේ වුණ කියලා. ඒ කියන්නේ ඔබ රාමුගත කරේ නැහැ? නෑ. යා මේ බොහොම නිදාසේ මට පියාඹන්න දුන්නා ඒක ඇතුලේ. ඒක මූලික හේතුවක් තමයි ඔකේ දැන් වෙන විදියක සින්දු ගීතයක් හැදෙන්න හේතුව මම හිතන්නේ. අනිත් පැත්තෙන් මේ ඔබ නිර්මාණය කරන තනු සම්පාදනය කරන මේ ගීතවල ගායනය මෙන්න මෙහෙම විය යුතුයි නැත්නම් මෙන්න මේ උදවිය ගැයිය යුතුයි කියලා එහෙම කලින් තිබුණද නැත්නම් ඔබේ අදහසක්ද කොහොමද වැඩේ වෙන්නේ? නෑ මටත් අදහස් තිබුණා, සමීරටත් අදහස් තිබුණා. අපි දෙන්න බොහොම තෝස් වැඩ කරා. ඉතින් අලුත් එක්කෙනෙකුත් අතන ඉන්ට්‍රොඩියුස් කරා. කියන්නේ මුල සින්දුවට අපි අලුත් එක්කෙනෙක් අලුත් කියන්නේ මේ අලුත්ම නෑ, නමුත් එයා මේ ප්‍රසිද්ධ නෑ. ඒවත් අපි ඒ වගේ අපි ගොඩක් මම හිතන්නේ මේ යං කට්ටිය ඉන්නවනේ, ගොඩක් තරුණ අය. මේ කොම්පොසිෂන් එක ඇතුලේ ගොඩක් ඒ අයගේ මේ ක්‍රියාකාරීත්වය වැඩි මේ මෝටර් සයිකල් ෆිල්ම් එකේ. කියන්නේ මේ ගොඩක් ඒ චරිතත් කොහොමද තියෙන්නේ තරුණ කතාවක් නේ. ඉතින් වැඩ කරන අයත් මං හිතන්නේ පොඩි නැහුම් ගතියක් තියෙනවා. මේ ගොඩාක් පරණ මේ හැම ක්ෂේත්‍රෙම ඒගොල්ලන් උපරිම දක්ෂතා තියෙන කාලයක් නෙමෙයි මේ තරුණ ඒගොල්ලෝ එකතු වුණා මං හිතන්නේ. හොඳයි, තාරුණ්‍ය එකතු වීම තුළ සාර්ථක නිර්මාණයක් බිහි කරනවා. ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ කෙටි අමුතුමකින් හරි අප සමග සම්බන්ධයෙන් පිළිබඳව. ඒ මොටර්සයිකල් චිත්‍රපටයේ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ඔහු අජිත් කුමාරසිරි මහත්මයා. හොඳයි, අජිත් එලෙස සමුදෙන අතරවාරේ අජිත් අපි තවදුරටත් ශමීරත් එක්ක කතා කරන්න ඕනේ. මොකද මෝටර් බයිසිකල් චිත්‍රපටයට සම්මාන බොහොමයක් ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඔබේ නිර්මාණයේ තියෙන ශක්තිය නිසා. අනිත් පැත්තෙන් මේ අපි ගීත ගැනම කතා කරපු නිසා අනුස මට මෙන්න මෙහෙම දෙයක් අහන්න හිතෙනවා. දැන් ගේයපද රචනය පිළිබඳව කතා කරනකොට විෂුවල් වලට ලියන්න ඕනනේ. එහෙම නැත්නම් ලියන දෙයට විෂුවල් කරන්න ඕනේ. දැන් ඔබ මේ ගීත රචනා කරන්න කිහිප දෙනෙක් විශ්වාස කරලා වැඩ කටයුතු බාර දෙනවා. දැන් ඒකෙන් එක්කෙනෙක් බවට පත් වෙන්නේ උපුල් සාන්ත සන්නස්කලයන්. ඔව්. දැන් ඇත්තටම මේ චිත්‍රපටයක් වුණාම පොඩි ආකර්ෂණීය වෙන්න බෑනේ. මිනිස්සුන්ගේ හිත අද ගන්න පුළුවන් වෙනවනේ. මිනිස්සු එකපාරට මේක නිකන්
භාවනාවක් වගේ සමවදින්න පුළුවන් විදිහට අපි ඒ අවකාශය හදන්න ඕන චිත්‍රපටය ඇතුලේ. අපි කියන සමාජ දේශපාලන කාරණාත් එක්කම. ඉතින් මට හිතුණා මේ හොඳ ගීත ටිකක් වෙනස් වෙච්ච ගීත ටිකක් මේ චිත්‍රපටයකට දාගන්න ඕනේ කියලා. ඉතින් මගේ අදහසක් තිබුණා මේ වගේ තිබ්බොත් හොඳයි කියලා. මම ඉතින් ඒ ගැන කතා කරා මේ ප්‍රවීණ ගීත රචකයෝ කීප දෙනෙක්ව සම්බන්ධ කරගෙන. ඉතින් විශේෂයෙන් බුල්චාන් සන්නස්කර මහත්මයා මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මම ඔහුට කියලා කිව්වම ඔහු මේ ආරාධනය බොහොම කැමැත්තෙන් පිළි අරගෙන ගීත කීපයක් ලියලා දුන්නා. ඉතින් ඔහු ලියලා දුන්න ගීත අතරින් මම කීපයක් තෝරගත්ත ගීතයක්. ඒ කියන්නේ ඉර පායනවා කියන ගීතය මේ මොටබස චිත්‍රපටයේ තියෙන ටයිටල් සෝං එක. නාමාවලි ගීතය, ඒක ආරම්භක ගීතය. ඊටාම ආකර්ශනීය ගීතය. ඒ ගීතයෙන් මුළු කොළඹ නගරය ගැනම ඊටාම කෙටි කාලයක තුල කියලා දාන ප්‍රේක්ෂකයන්ට. සමහර ප්‍රේක්ෂකයෝ සමීර මට මේ චිත්‍රපටය බලද්දි මේ නම් ටික කියවන්න අමතක වුණා. මොකද අර විෂුවල් ටික බලන් හිටපු හින්දා කියලා. ඉතින් ඔහු මේ පද වලින් ගේන ටික මම විෂුවල් වලින් ගෙනාවා. මේ ඒක ඇතුලේ ඒ වගේම අජිත් කුමාර් තා ලස්සන තනුවක් දැම්මා මේ ගීතයට. ඊටම මිහිරි තනුවක්. ඉතින් ඒක හරිම ආකර්ශනීයයි. ඉතින් එහෙම තමයි ඒක හැදුනේ. ඒ වගේම මේ සංගීත අධ්‍යක්ෂකයා මේ අජිත් කුමාරසිලත් හොඳට ලියන්න පුළුවන්. සමහර ගීත ලිව්වා. සමහර අවස්ථාවල අපි ඒකට කල්පනා කරලා කතා කරලා දෙන්න එකතු වෙලා එහෙම සින්දු ලිව්ව අවස්ථාවක්. එහෙම තමයි මේකේ මේ ගීත මේ චිත්‍රපටි ගොඩ නැගෙන්නේ. හොඳයි මේ ගීත පිළිබඳව චිත්‍රපටයට ගීත තුනක් තියෙනවා. අපි ඒ තුන ගැන සැකෙමින් මතක් කරමු. ඔව් පළවෙනි ගීතය තමයි ඉර පායනවා කියන ගීතය. නාමාවලි ගීතය. කොළඹ නගරයේ ඉර උදා වෙන මොහොතේ ඉඳලා කොළඹ නගරයෙන් ඉර බහිනකම් නගරය ඇතුළේ වෙන සමස්ත සිදුවීම් ටික තමයි තියෙන්නේ. ඒකේ සමාජ කාරණා, දේශපාලන කාරණා, පාරිසරික කාරණා මේ හැම දෙයක්ම මිනිස්සුන්ගේ ජීවිතය තමයි මේ ගීතය ඇතුළේ ගැප් වෙලා තියෙන්නේ. ඊළඟට මේ ගීතයේ තියෙනවා මේ චිත්‍රපටයේ තව ගීතයක් තියෙනවා මේ අම්මගේ මාලේ කියන ගීතය. මොකද තමයි ජනප්‍රියම ගීතය. ඔව් මේක තමයි දැන් මේ වෙනකොට අපි මේ YouTube හරහා උදාහරණලා තියෙනවා මේ ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. හොඳ ප්‍රතිචාර දෙන ගීත සම්බන්ධයෙන් ඒක බොහොම මේ හදවතට දැනෙන හදවත සමීප ගීතයක්. මේ චිත්‍රපටයත් එක්ක ගොඩක් හොඳට බැඳිලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයත් එක්ක ගීතය රස විඳිනවා ඒක හොඳම සහ මම හිතන්නේ චිත්‍රපටයේ මේ අන්තර්ගතය මේ ගීතය තුලින් කියවෙනවා. ඉතින් මේ ඒකත් ඒ චිත්‍රපටයේ ඒ ගීතයත් ඉතාම සාර්ථකයි. ඊළඟට මේ මැද තියෙනවා ගීතයක් මේ අපි මේ චිත්‍රපටයට ඇතුළත් කරේ නෑ. මේ මැද තියෙන ගීතය ඒක මේ ප්‍රවර්ධනකාරී තමයි ගීතය අපි උදාහරින්නේ. ඒ මේ කියන ප්‍රධාන චරිත දෙක බයිසිකලේ නැගලා යනකොට කියන සින්දුවක් තියෙනවා. ඒක බොහොම ලස්සනයි. ඉතින් අපි ඒක ප්‍රවර්ධනකාරය සඳහා ඉදිරියට භාවිතා කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ වගේම තව මේ බෑන්ඩ් පැට්ලිස් කරනකොට කියන ගීත මේ හරි වෙනස්. දැන් සමහර ගීත අපිට දාගන්න බෑනේ. එකක් තමයි ඒවට තියෙනවා මේ අර අපි කියන රයිට්ස් කියලා පාවිච්චි කරන්න බෑ අවසරයක් නැතුව තව කෙනෙක්ගේ ගීතයක්. ඉතින් ඒව හරියට පරිස්සම් වෙලා මේ කොහොමද මේක කරන්න කියලා කල්පනා කරලා තමයි අපි මේව හදාගත්තේ හරියට කරන්න. අම්මගේ මාලේ කියන ගීතයට යමු. මේ මාලේ කියනකොට බොබ් මාලෙක් මතක් වෙනවා. සමහරවිට රෙගේ ගීතයක් වගේ ළඟයි වගේ කියලා හිතනවානේ. මේකේ මේ අම්මගේ මාලේ කියන මේ ෆිල්ම් එකේ ඔහු මේ බයිසිකලේ මිලදී ගන්නේ අම්මගේ මාලේ උගස් තියලා. ඒක තමයි නිමිත්තේ ගීතේ. දැන් යමු ගීතයට. අම්මගේ මාලේ තවමියකස් කඩේ සමනල කාලේ මොකටද කඳුළුනේ පෙට්‍රල් ගිනි ගන්න ෆ්ලයිට් එක උඩන් මොහොත ආවා අම්මගේ මාලේ තවමියකස් කඩේ සමනල කාලේ මොකටද කඳුළු මේ ඔය දෙතොල් සිපගන්න ජීවිතයට පණ දෙන්න මොහොත ආවා චුට්ටක් ඉවසන්න යාළුවෙක් වගේ ඉන්න මොහොත
රාත්‍රී 8යි විනාඩි 9යි සිංහසෙන්රුගේ දෙවැනි පැය අපි ආරම්භ කරන්නේ. ඔව් සිංහසෙන්රුගේ දෙවැනි පැය ආරම්භ කරන අතර වාරයේ ශමීර් රංගනාවටුන්ගේ මෝටර් බයිසිකල් චිත්‍රපටය මෙවර සම්මානනීය චිත්‍රපටය බවට පත් වෙනවා කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරමින් හිටියේ රංගන ශිල්පීන් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ කතා බහට. ඒ අතර වාරයේදී මේ සංගීත අධ්‍යක්ෂකවරයාව අපි සම්බන්ධ කරගත්තා. තව කතා කළ යුතු කාරණා බොහොමයක් තියෙනවා. ඔව්. එතකම මේ නාත් පොඩි මේ අභියෝගයක් ලැබෙනවා ශමීරට. ඒ අභියෝගය තමයි Tamanගේ පළවෙනි නිර්මාණය මේ විදිහට සම්මාන පිට සම්මාන ලබද්දී බොහෝ දෙනාගේ ඇගයීමට පාත්‍ර වෙද්දී ඔබ ඉදිරියට කරන්නට යන නිර්මාණ ගැන පොඩි තවදුරටත් ඔබ හිතන්නට ඕනේ. මොකද ඒ නිර්මාණය තුලින් ශමීර රංගන නාවටුන්න කෙනෙක් චරිතය තවදුරටත් මතුවෙනවා මිසක් ආපස්සට යන්න බෑ. මම මොකද මෙහෙම ලං කරන්නම් අනුෂා. මේ දැන් අශෝක හනගම් මහත්මයා කියන විදිහට දැන් කොළඹ ජාත්‍යන්තර සිනමා උල්ල පටන් ගත්තනේ ගිය අවුරුද්දේ. ඔව්. මේක පටන් ගන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් බින්දුවේ හිටියේ. බින්දුවේනේ හිටියේ. අනිත් පැත්තෙන් පැදුරු ඉන්න මනුස්සයට බිනර යන දෙයක් නැහැ නේ. හැබැයි දැන් ගියවර ඇදට නැංගා. දැන් ඉතින් මෙවර ඇදෙන් වැටෙන්න බෑනේ. ඒ හින්දා ටිකක් තව අංගෝපාංග වැඩි කරලා තමන්ගේ මට්ටම ඒ විදිහට සහසංවර්ධනය කරගන්න උන්ට සිද්ධ වුණා. ඒ වුන් ජයගත්ත අභියෝගය ජයගත්ත. මම කියන්නේ මේකෙන් හැම සිනමාකරුවෙකුගේම හැම නිර්මාණයක්ම සම්මානීය චිත්‍රපටයක් බවට පත් විය යුතුයි කියලා නිර්ණායකයක් ලෝකේ කොහෙවත් නැහැ. අගර කුරසාව පිළිබඳව කතා කරත් ඉතින් එහාට ගියාම සුදිත්‍රායි පිළිබඳව කතා කරත් මේ සියලු දෙනාගේම නිර්මාණ ඇතැම් මේවට සම්මාන හම්බ වෙනවා. හැබැයි තව ඒවට සම්මාන නොලැබෙනවා. හැබැයි ඔවුන්ගේ මට්ටම රහගන්න ඕන උත්සාහ කරනවා. ඔබට අර අනුශාසකව වගේ මෝටර් බයිසිකල් හරහා ලැබෙන මේ කිරුල රැක ගන්න හෝ නැත්නම් මේ මට්ටමේ නිර්මාණ කරන්න සිද්ධ වෙනවා. කොහොමද අභියෝගය ජයගන්නේ? නෑ ඇත්තටම මේ සාර්ථකත්වයට හේතුව මේ චිත්‍රපටයේ දැන් සමහර අය තමන් කැමති අධ්‍යක්ෂකවරු ඉන්නවා තමන් චිත්‍රපටයක් කරන්න ගියොත් බලනවා මම මේ වගේ කරොත් හොඳයිනේ කියලා. දැන් මම ඇත්තටම මෝටර් බයිසිකල් හදද්දී හැදුවේ මට සාපේක්ෂව. මම කොහොමද මේක හිතන්නේ කියලා. මම මේ තනිකර මට හිතන විදිහට මම මේ චිත්‍රපටය හදලා තියෙන්නේ. ඉතින් මේ ඒක මම හිතන්නේ වැඩ කරා මේ අතරේ කියන්නේ මේ තරුණියෝ මේ සම වයසකම ඉන්න අයට මේ චිත්‍රපටය දැනුණා. ඉතින් මම හිතනවා දිගටම මේ ඒ වගේ මට දැනෙන මම ඉස්සරහ මම රස විඳලානේ මම මේක හොඳයි කියලා මේ නිර්මාණය කරන්න අනිකා මේක වැළඳගන්නේ කියලා. අමන්ට රහ නැත්නම් අනුන්ට රහ වෙන්නේ කොහොමද? කොහොමද කියන එක තමයි හරියට මම එහෙම මේ වස්තු බීජයක් හොයාගෙන මාව තෘප්තිමත් කරන හරි අමාරුයි. මම එහෙම ලේසියෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ මේ යම් කිසි වස්තු බීජයක් එක මම ගොඩක් කල්පනා කරලා තමයි තේරෙන්නේ මේක හරියටම හරි කරන්න ඕනේ කියලා. ඉතින් අර ඒ ඉව පොඩ්ඩක් මම හිතනවා මට තියෙනවා කියලා. ඉතින් මම හිතනවා මගේ දෙවන නිර්මාණයත් මේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි කියලා ලොකු විශ්වාසයක් මට තියෙනවා. ඉතින් මම දැන්ටමත් ඒකේ අවශ්‍ය දේවල් කුරුටු ගාමින් ඉන්නවා. ඉතින් මේක වෙනස් කතාවක්. ඒක බැංක් රොබරි එකක් තමයි මගේ දෙවෙනි ෆිල්ම් එක. මේ මම කරන්න හිතන් ඉන්නේ. දන්නේ නැහැ කොහොම වේද කියලා. ඉතින් ඒක හරි වෙනස් එකක්. මේ කියන්නේ අපි බැංකු මංගොල්ලයක් කියන මේ තුවක්කු පෙන්නලා මේ එහෙම එකක් නෙමෙයි. දැන් ඔළුවෙන් ගහන දේවල් නේ තියෙන්නේ. මේ සත්‍ය කතාවක්. ඇත්තම වෙච්ච කතාවක්. පාදක කරගෙන තමයි මම මේ චිත්‍රපටය කරනවා නම් කරන්න හිතන් ඉන්නේ. ඉතින් බලමු ඉස්සරහට මේ ඉදිරි අනාගත දවසක ඒක කරන්නත් අවස්ථාවක් ඒකට මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මෝටර් බයිසිකල් චිත්‍රපටය තිරගත කරාට පසුවද එහෙම නැත්නම් ඒ චිත්‍රපටය තිරගත කරන පෙර ආතුව ඔබ අතරම නිර්මාණකරුවෙක් විතර එහෙම එක පිට එහෙම අර ආප්ප හදනවා වගේ චිත්‍රපටය හදන්න බෑනේ. නේ. ඉතින් ඒකට යම් නිර්මාණ ඔබ මේ මෝටර් බයිසිකල් චිත්‍රපටය හදන්නේ මොන අවුරුද්දේද? ඇත්තටම මෝටර් බයිසිකල් චිත්‍රපටය දැන් මේ කාලවකවානු ගත්තම මේ අවුරුදු 5ක් විතර වගේ නම් මේ ප්‍රොජෙක්ට් එක මේ කරන්න අරගෙන හොද ටික ටික ලියලා ඊපස්සේ නිෂ්පාදනය කළා. දැන් මේ හදලත් දැන් අවුරුදු 2ක් විතර එනෝනේ ෆිල්ම් එක හදලා 2ක් 3ක් විතර වගේ එනෝනේ. ඉතින් ඒ ලොකු කාලයක් මේ ඒ වැඩ කරා එකත් එක්ක. ඉතින් ඒ නිර්මාණයක් බිහිවෙන්න අවශ්‍ය කරන කාලයක් තියෙනවා. ඉතින් ඒකට හොඳට ස්ක්‍රිප්ට් එක හදාගත්තට පස්සේ තමයි මම තෘප්තිමත් වුණාට පස්සේ තමයි ඒක රූගත කරන්න යන්නේ. ඉතින් ඒ නිසා මේ මෝටර් බයිසිකල් චිත්‍රපටය රිලීස් කරලා ඒ සීල බඩ කරලා ඉවරලා තමයි ඊළඟ නිර්මාණ අත ගන්න. මොකද අර ඉක්මනට හදන්න බෑ මේ චිත්‍රපටය. දැන් මේ ඒකම තවත් සම්මාන උළෙලවල වලට ඔබ ඉදිරිපත් කරනවද මේ චිත්‍රපටය? ඔව් දැන් අපි 17 වෙනිදා දැන් අද පටන් ගත්ත කල්කටා ජාත්‍යන්තර සිනමා උළෙල පටන් ගත්තා. ඉතින් ඒ චිත්‍රපට උළෙලේ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ තරඟකාරී අංශය නියෝජනය කරනවා. ඉතින් 17 වෙනිදා මම කල්කටා බලා පිටත් වෙනවා මගේ ලංකාවෙන් ඔබේ චිත්‍රපටය පමණද? ඔව් මම ඊට අමතරව අශෝක හඳගම මහත්මයාගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙනවා කියලා ආරංචිය වෙනවා කල්කටා ෆෙස්ටිවල් එකේ. මගේ චිත්‍රපටයේ තරඟකාරී අංශය නෙට්පැක් සම්මානය සඳහා තෝරාගෙන තියෙනවා. ඒ සඳහා මම 17 වෙනිදා පිටත් වෙනවා මගේ චිත්‍රපටයේ ශිල්පීන් කීප දෙනෙක් සමග. හොඳයි. ටානි අයිද දැම්ම? ටානි අපි සම්බන්ධ කරගමුනේ. ඔව් ඊට කලින් මේ
ඔයා ගොඩාක් කොහෙද යන්නේ කියන්නේ අපි අනන්තයට යන්නේ පාරදී අපි ෆිල්ම් එකක් බලන්න යමු. කියන දේ පස්සේ කියන්නේ දැන් මට එකක් දෙන්න. දැන් ඔව් මෙතන මාපාරේ ඔව් ඒ මිනිස්සුත් බලන් ඉන්නවා. ඉතින් බලපුතේ මට බෑ දෙන්නකෝ. අපි නැවතත් සිනරෝගී සමග සම්බන්ධ වෙලා ඉන්නේ FM 88.8 88.6 අතර වාරේ අපි මෝටර් බයිසිකල් චිත්‍රපටය පිළිබඳව කතා කරන්නේ. අධ්‍යක්ෂවරයා අප සමග ඉන්නවා ශමීර රංගන නාවටුන්න. ඔහුගේ මේ නිර්මාණය පිළිබඳව කතා කරනකොට තාරුණ්‍යයට වඩාත් වැඩි ඉඩකඩක් ලබා දුන්නා කියලා සඳහන් කරනවා. දැන් චරිත පිළිබඳව හිතේ තියාගෙන තිර පිටපත සැකසුණා කියලා කිව්වා. අපි මේ දසුන්ට එන්න කියලා කිව්වා. දැන් අපි රංගනගෙන් පස්සේ ටානියට යන්න ඕනේ. ටානියට යන්නට ඕනේ. හැබැයි ටානියට යන්න කලින් මේ අධ්‍යක්ෂකවරයාගෙන් අපි අහමු මේ ටානියා කියන චරිතය සම්නලි ෆොන්සේකා නිරූපණය කරන්නේ. කොහොමද ඒ චරිතය ඔබ බලාපොරොත්තු වුණු ආකාරයට මිටුණාද? දුරකථනයේ ඉන්න ඒ නිසා නෙවෙයි ඇත්ත කියන්නේ. ඇත්තටම සමනලි ගත්තම මේ පුදුම මම හරිම සතුටු වෙනවා අපිත් එක්ක වැඩ කරපු විදිය ගැන. සමනලි ඇත්තටම මේ ඒ චිත්‍රපටය විතරක් නෙමෙයි යාළුවෝ කියලා ගත්තමත් හරිම හොඳයි. මේ ෆිල්ම් එක වෙනුවෙන් කරන්න පුළුවන් හැම උදව්වම එයා කරා. කතා කරා. ඉතින් පොඩි එයාට තියෙනවා මේ පොඩි හැඟීමක් මේ චිත්‍රපටය ගැන. ඕන ශිල්පියෙකුට නිර්මාණ කරන හැඟීමක් තියෙනවා. අපි එතන නතර කරනවා. කට් කියලා කියනවා. ඇක්ෂන් කියලා කිව්වොත් අපි කට් කියලා කියනවා. දැන් අපි සමනලිට යන්න කැමතියි. ටානියට අවස්ථාව දෙනවා. ඔව් ඒ හැඟීම ගැන අපිට කියන්න කියලා කියමු. ටානියා ආයිබෝවන්. ඔව්. අපි ටානියා කියනද සමනලි කියනද නේ? ටානියා කියන්න අප්පා මේ දවස්වල ටානියට ගොඩක් ප්‍රතිචාර හොඳයි. හොඳයි. ටානියට කොහොමද ඒ දැනුනේ මේ මෝටර් බයිසිකල් චිත්‍රපටය? දැන් අර සමීරව අපි කට් කියලා නතර කරානේ. දැන් අපිට ඇක්ෂන් කියලා කියනවා. මෙහිමයි ඇත්තටම මුලින්ම සුබ පතන්න ඕනේ සමීරට එයාගේ ජයග්‍රහණයට. ඊයේ අපේ යාළුවෙක් භූපති නලින් අහනවා සමීරගෙන් මේ මචං උඹට මහන්සි නැද්ද ස්ටේජ් එකට නැගලා මෙච්චර සම්මාන ගන්න. ඉතින් මේ සමීර වගේ කැපවීමෙන් වැඩ කරන තාරුණී ඉන්න කෙනෙක්ට මේ ලැබෙන ජයග්‍රහණ ඉතාම මේ හොඳ පිටුවහලක් එයාගේ ඉදිරි ගමනට කියලා මම හිතනවා. ඉතින් ටානි ගැන කතා කරනවා නම් සහ මේ මෝටර් බයිසිකල් ගැන කතා කරනවා නම් සමීරයි මමයි දස්සනෝයි අපි ඒ චරිත ගැන කතා කරා. චිත්‍රපටයට කලින් අපි සමහර සීන්ස් රිහර්සල් කරා. ඉතින් සමීර කොයිතරම් අවංකද ඒ චිත්‍රපටයට අපිටත් ඒ විදිහටම අවංක වෙන්න සිද්ධ වුණා අපේ චරිතවලට. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි අද අපිට තියෙන්නේ. ඉතින් දසුන් මතක් කරන්න ඕනේ දසුන්ගෙන් ලැබිච්ච සහාය සහ දසුන් රංගන ශිල්පියෙක් විදිහට කොයිතරම් ප්‍රොෆෙෂනල්ද කියන එක. ඒ හැම දෙයක්ම එකතු වෙලා තමයි මේ වැඩේ එළියට එන්නේ. විශේෂයෙන්ම මතක් කරන්නේ විශ්ව තමයි අපේ කැමරාකරණය කළේ. වගේම අපේ ආර්ට් ඩිරෙක්ෂන් වල ඉඳන් හැම එකක්ම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ වගේම මතක් කරන්න ඕනේ සුරංග තමයි මේකට මේ නිෂ්පාදන දායකත්වය දැක්ුවේ. මේ දවස්වල නිෂ්පාදකවරයෙක් හොයාගන්නවා කියන එක අලුත් චිත්‍රපටකරුවෙක්ට මේ තාම අපහසු දෙයක්. ඉතින් ඒ වගේ වෙලාවක සමීර ගැන විශ්වාසය තියලා අපි ගැන විශ්වාසය තියලා සුරංගමේ ලබා දීපු අනුග්‍රහය ගැන මතක් කරන්න ඕනේ. එතකම මේ සමනදී මීට පෙර කියන්නේ මේ නිර්මාණ ලබා ගන්නට පෙර ශමීරව දැනගෙන සිටියාද? ඔව් අනිවාර්යෙන් සමීර මේ හරි පොඩක් කොහොම එන්න. දැන් සමීර දැන් කියනෝනේ දසුන්ව ගත්තේ හිතේ තියාගෙන කියලා. සමනලීවත් මේ චිත්‍රපටයට සම්බන්ධ කරගන්න එහෙම බලාපොරොත්තුවක් තිබුණාද ටානියක් චරිතය දෙන්න ඕනේ සමනලීට කියලා? නෑ මම දැන් මට එහෙම මේ දැන් කවුද මේකට ගන්න කියලා ප්‍රශ්නයක් තිබුණා. මම කීප දෙනෙක්ම හෙව්වා මේ කවුද මේකට හරියන්නේ කියලා. බැලුවා ඉතින් ජනප්‍රිය නිලියන ගණනාවක් එක්ක මම බැලුවා හරියම නෑ. පස්සේ මට මේ සමලින්ගේ මතක් කරේ මට අමතක වෙලා හිටියේ කියන්නේ මතක් කරේ මේ ලක්රුවන් කියලා මගේ යාළුවෙක් මචං සමලින්දී හරි ශානි හරියන වැඩේට කියලා කතා කරමුද කියලා සමලින්ට කතා කරලා ගෙනලා
කතා කරා. ඉතින් මට ඒක හරියටම සෙට් වුණා. මේ හරියන්නේ සමනලී කියලා. ඉතින් එයා ඒ කැරක්ටරේ හරියටම කරා. ඒක බොහොම දැනෙන රේන්ජ් එක සමනලීට ඇඩ් කරන්න පුළුවන්. මම හරිම සතුටුයි ඇගේ කාර්යභාරය සම්බන්ධයෙන්. සමනලී මම අහන්න කැමතියි දැන් ඔබ තෘප්තිමත්ද මේ නිර්මාණය සම්බන්ධයෙන්? මෙහෙමයි ඇත්තටම කියනවා නම් එහෙම මේ එකපාරට අපිට චිත්‍රපටයක දැන් මම ජනප්‍රියයි හරි මාව දන්නවා හරි මම චිත්‍රපටවල වැඩ කරලා තියෙනවා හරි කියලා වෙන චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න බෑ. ඒක අපි චිත්‍රපටය කරද්දී ස්ක්‍රීන් ටෙස්ට් තියලා දසුන් එක්ක මාව ගැලපෙනවද මේ දෙබස් කණ්ඩ මම කොහොමද කියන්නේ මේ හැම එකක්ම බලලා තමයි මේකට මේ සහභාගී වෙන්නේ. මම ඒක කියන ලැජ්ජ වෙන්නේ මොකද සාමාන්‍ය ලංකාවේ නිලියෙක් නම් කියන්න ලැජ්ජයි ගොඩක් නිලියෝ නඩු නිලියෝ මේ ස්ක්‍රීන් ටෙස්ට් තියලා තමයි ගන්න කියලා. ඒනට ඒ ස්ක්‍රීන් ටෙස්ට් තියලා ගන්න එක තමයි වඩාත්ම ප්‍රොෆෙෂනල්. ඉතින් මම ළඟපප හැම චිත්‍රපටයකම මම ඉල්ලලා හරි ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරගන්නවා. ඒ කියන්නේ මට මේක කොයිතරම් ගැලපෙනවද බලන්න. ඉතින් ඒක හින්දා මේකත් ඒ විදිහටම තෝරගත්ත දෙයක්. ඒ හින්දා සමීර මගේ යාළුවෙක්ද කවුද කියන එක අපි දෙන්නට මෙතනදී හදාලුන්නේ නැහැ. නිර්මාණය වැදගත්. ඔව් මොකද අහපු ප්‍රශ්නය අනේ මට අන්තිකුණා. මම අහුවේ ඔබ මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ඔබේ රංගන දායකත්වයේ සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත්ද? මෙහෙමයි චිත්‍රපටය ආයෙත් මුලින්ම බලනකොට හිතෙනවා මේ තැන් අපිට මේට වඩා වෙනස් විදිහකට කරන්න තිබුණා කියලා. ඉතින් හැම කලාකරුවෙක්ට මෙහෙම තමයි මම හිතන්නේ. ඒක සමස්තයක් විදිහට ගත්තාම මේක ප්‍රේක්ෂකයන් අතරට ගියාට පස්සේ ඕම් එක විඳින හැටි සහ ඕන්ට මේ ගැන දැනෙන හැටි අපිට දැනගන්න ලැබෙනකොට ඒක ගැන තෘප්තියක් ඇති වෙනවා. සහ විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයා තෘප්තිමත් හින්දා මම ඉතින් මට තෘප්තිමත් වෙන සිද්ධ වෙනවා. හොඳයි. එහෙනම් ඔබට අපි සමුදෙනවා. අපි අපේ රටේ සිනමා තිරේ මේක දැකුණකොට නැත්නම් මොටර් බයිසිකල් චිත්‍රපටය දකින්න දවසට මීට වඩා සමනලී සම්බන්ධයෙන් අපිට කතා කරන්න ඉඩහසර ලැබෙවි කියන විශ්වාස දෙනවා. ස්තුතියි සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට සමීරට සුබපත් වෙනවා. හරි. දැන් ශානිත් හරි නේ ශානි කියන්නේ හැමෝම යාළුවෝ කියන නමද? දසුනුත් අපිට කිව්වේ නේද? ශානි ලොකු දායකත්වයක් ලබා දුන්නා කියලා. ඒකට සමනලි ෆොන්සේකාගේ කෙන නම නෙවෙයි භාවිත වෙන්නේ නේ. ඔබත් එහෙමයි. ඔව් මම සමනලි කියලාත් කියනවා ශානි කියලාත් කියනවා ඉතින්. හරි. දැන් මේ ඔබ තවත් සිනමා වල නියෝජනය කරන කෙන කාරණේ කියනවා. සම්මාන බලාපොරොත්තු වෙනද ඔබත් නිර්මාණ කරන්නේ? නෑ ඇත්තටම මේ මට මේ මෝටර් බයිසිකල් චිත්‍රපටය නිර්මාණය කරද්දී තිබ්බ එකම අභියෝගය තමයි මේක නිර්මාණය කරන යම්කිසි මුදලක් වැය වෙනවා. මේක කර්මාන්තයක් නේ. ඒතර මේ නිෂ්පාදකවරයෙක් හොයාගන්න හරිම අමාරුයි කියන මෑත කාලේ. ඉතින් මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ගැන කතා කරනවා එකම. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සුරංග ජයසූරිය. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහු මගේ ඥාතියෙකුත් වෙනවා. ළඟම ඥාතියෙක්. ඉතින් මේ මොකද මේ සම්බන්ධෙත් එක්ක මේ වැඩේ කරන්න පටන් ගත්තට පස්සේ මේක අවුල් වුණොත් මේ ඥාතිකමන් තියෙන අන්තිමට මොකද එහෙම තත්ත්වයක් නොදා වෙන්නේ. ඉතින් නමුත් මේ නිෂ්පාදකවරයා බොහොම ඉවසුම් සහගතව මාව තේරුම් අරගෙන මාව විශ්වාස කරලා මේකට මැදිහත් වුණා. ඉතින් මට තියෙන අභියෝගය තමයි මේ ඔහු ආයෝජනය කරපු මුදල නැවතවරක් මේ ඔහුට හොයලා දෙන්න ඕනේ. ඔහු ආර්ථික වශයෙන් ශක්තිමත් වුණොත් තමයි මට මේ වැඩ කෙනෙක්ට හරි තව නිෂ්පාදනයකට යන්න ඕනේ. කර්මාන්තයක ඉඳලා අපි ඉදිරියට යන්න නම් නිෂ්පාදකවරු රැක ගන්න ඕනේ. දැන් අද බහුලක් වෙන්නේ නිර්මාණයක් කරාම අධ්‍යක්ෂකවරයා බැබලෙනවා සම්මාන ගන්නවා. එතනින් එහාට නිෂ්පාදකවරයාට මොකද්ද වෙන්නේ කියලා බලන්නේ නැහැ. ඒ නිසා මගේ නම් මගේ මුඛ්‍ය පරමාර්ථය වෙලා මගේ නිෂ්පාදකවරයා රැක ගැනීමයි. ඒ සඳහා කරන්න පුළුවන් ඕනම කැපකිරීමක් මට කරන්න පුළුවන්. මම ගොඩක් මහන්සිලා තුන මේ චිත්‍රපටය සඳහා. මම හිතන්නේ මේ ප්‍රතිඵලත් ඒව තමයි. ඉතින් මේ අතරම චිත්‍රපටය හදද්දී මේ සම්මාන ලබා ගන්නවද කියන වලට මම හිතන්නේ මේ ප්‍රේක්ෂක නරඹන ප්‍රේක්ෂකව කතා කරන මිනිස්සු කැමැත්තක් දක්වන ෆිල්ම් එකක් හදන්න. ඒක හොඳට කරාම සම්මාන හම්බෙන එක ඒක දෙවෙනි කාරණාව. පළවෙනි කාරණාව තමයි අරක ජය ගන්න. මම හිතනවා මම සාර්ථකයි කියලා. හොඳයි මිනිස්සුන්ට දැනෙන චිත්‍රපටයක් කරන්න ඕනේ විට සිනමාව ප්‍රේක්ෂකයා වෙනද ගන්නවා නම් සම්මානයක් තමයි හොයාගෙන එවි කියන කතාවයි ශමීර් රංගන කියන්නේ. අපි තවත් ගීයකට යනවා. ඉන්පසු සිනමාවේ අර්බුද මේවා පිළිබඳවත් අධ්‍යක්ෂකවරයෙක් සමග කතා කරන්න බලාපොරොත්තු වුණා. තාරුණ්‍යයේ පසුවන ඔහු මොකද්ද ලංකාවේ සිනමාව පිළිබඳව දකින්නේ සහ ඔහුගේ මතය මොකද්ද ලංකාවේ සිනමාවට අනාගතයක් තිබේවිද? ලංකාවේ සිනමාව පිළිබඳව කතා කරනකොට රංගපාසලක් නොමැතිව අපි සිනමාව හදාරනවා කියන කාරණේ පිළිබඳව කතා කරනවා. හැබැයි ඕනකම තියෙනවා නම් ලෝකයේ සිනමාව පිළිබඳව හදාරන්න තැන් නැද්ද? හැබැයි එහෙම හදාරලා ලැබිලා ලංකාවේ චිත්‍රපටි කරාම ඒවට වටිනාකමක් තියෙනවද? මේවා සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරමු. රාත්‍රී 8යි විනාඩි 36යි සිංහ සෙන්රුගේ අහගෙන ඉන්න දැන් වෙලාව 8.8 ඔබ අහගෙන ඉන්නේ සිංහ FM. මේ වෙලාවේ අපි ශමීර් රංගන නාටුන්නගේ මෝටර් බයිසිකල් චිත්‍රපටය පිළිබඳව කතා කරන්නේ. ඒ නිමිත්ත බවට පත්වන්නේ අපි පසුගිය සති කිහිපය පුරාම සාකච්ඡා කළේ
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ගැන ඒ සිනමා උළෙලේ ලංකාවේ තරගකාරී චිත්‍රපට අංශයේ හොඳම චිත්‍රපටය බවට පත්වන්නට මෝටර් බයිසිකල් චිත්‍රපටයට හැකි වුණා. කණින් කුණින් කතා බහ කිහිපයක් තිබුණා. සමහරවිට මේ සම්මානීය ප්‍රංශය පැත්තට ඇයිද? එහෙම නැත්නම් ලංකාවට එයිද? මේවා සම්බන්ධයෙන් කතා කරන්න තිබුණා. හැබැයි අවසානයේ ශමීර නිර්මාණය කරපු මේ මෝටර් බයිසිකල් චිත්‍රපටයට සම්මානීය තත්ත්වයට පත් වෙන්න පුළුවන්කමක් ලැබුණා. දැන් සාමාන්‍යයෙන් උඩුපෙළ පේන්නේ දැන් චිත්‍රපටයක උනත් ඕනෑම දෙයක තිරේ පිටුපස්සේ කතන්දර ගොඩාක් තියෙනවානේ. අපි දකින දෙයට අමතරව මේ අඩුම කුඩුම ඔක්කොම ටික යුතුනාම පස්සේ තමයි අර ඔර්ලෝසුවක දැති ටික වීල් ටික ඒවා ටික හරියට වැඩ කරනකොට බැටරි හොඳට තියෙනකොට තමයි වැඩේ ලස්සනට වෙලාව හරි නියමිත වෙලාව පෙන්වන්නේ. ඒ වගේ චිත්‍රපටයක උනත් එහෙමයි. සාමූහික වගකීමක් මේක. නිර්මාණ කාර්යයේදී ටීම් වර්ක් එකක් එහෙම නැත්නම් කණ්ඩායම හැඟීම තියෙන්න ඕනේ. සියලු දෙනාගේ සහසම්බන්ධය තියෙන්න ඕනේ. සංගීතය වේවා එහෙම නැත්නම් අධ්‍යක්ෂණය වේවා නිෂ්පාදන කාර්යයෙන් ලැබෙන සහ මේ හැමදේම නිර්මාණය සාර්ථක වෙන්න බලපානවා. ඒ අතර වාරේ අධ්‍යක්ෂවරයාගේ ඇහැ බවට පත් වෙන්නේ කැමරාව. ඉතින් ඒ නිසා කැමරාවේ ඇහැ කොයිතරම් දුරට නිර්මාණයක් සාර්ථකත්වයට බලපානවද කියලා මම හිතන්නේ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවේ අපි කැමරාව පිළිබඳව කතා කරන්න ඕනේ. ඔව්. මේ චිත්‍රපටයේ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ කැමරාකරණය ගැන කතා කරද්දී අපි ඒ කැමරා අධ්‍යක්ෂකවරයා මේ මොහොතේ සම්බන්ධ කරගෙන ඉන්නවා. ඔව් මේ වෙලාවේ අප සමග සම්බන්ධ වෙනවා විශ්වජිත් කරුණාරත්න මහත්මයා. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔව්. සිනමාකරුවාගේ දෘෂ්ටිය ඔබේ ඇහින් ප්‍රේක්ෂකයාට අරගෙන දෙනවා. දැන් මෝටර් බයිසිකල් චිත්‍රපටයේ සම්මානීය චිත්‍රපටයක් බවට පත් වෙනවා. ඔබ මෙහි නිර්මාණ දායකත්වයට සම්බන්ධ වෙන කෙනෙක් විදිහට මේ වෙලාවේ ඔබේ අදහස් වලට අපි වඩා ප්‍රිය කරනවා. ඔව් ඇත්තටම මේ මමයි තා හොඳ යාළුවෝ. අපි ඔය ස්ක්‍රිප්ට් එක කතා වුණා අවුරුදු 5ක් 6ක් විතර තිස්සේ. ගොඩාක් කතා වෙලා අවසානයේ අපිට සමීර හම්බුණා ප්‍රොඩියුසර් කෙනෙක්. ඒක මේ කියන්නේ ඒක සෑහෙන කාලයක් එකපාරට කරපු දෙයක් නෙමෙයි. අපි සෑහෙන කාලයක් මේ වෙනුවෙන් වෙහෙසුණා. ස්ක්‍රිප්ට් එක ගොඩාක් වෙනස්කම් කරලා හැදුවේ. අවසානයේදී අපි ජයග්‍රහණය කළා කියලා හිතනවා. හොඳයි. අපි ජයග්‍රහණය කරා කියලා කියනකොට මොන වගේ අභියෝගද මේ චිත්‍රපටය කැමරාකරණය කිරීමේදී එහෙම නැත්නම් අපිට මේක හොඳ ලස්සනට සහ නිර්මාණශීලීව පෙන්වන්න ඔබගත් උත්සාහයේ ඒ අවස්ථා සම්බන්ධයෙන් අපිට කියන්නේ. අතර අපිට උතුම් සීමිත කාලයක් ඇතුළත මේක කරන්න ඕනේ ප්‍රී ප්‍රොඩක්ෂන් එක. ඒක හොඳට කරා. අද අනිතේ කොළඹ තමයි ෂූටින්. ඒ කොළඹ විවාහයේ ආයක තියෙන ප්‍රශ්න ටික ජය ගන්න තමයි අපිට ඕනකම තිබ්බේ අපි සාර්ථකව ජයගත්තා කියලා හිතනවා. හොඳයි අපි මේ වෙලාවේ ශමීරගෙනුත් අහමු මේ ඔබ විශ්වාසය ලැබූ කැමරා අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන්. අනිවාර්යෙන් මේ විශ්ව කියන්නේ මගේ ළඟම මිත්‍රෙක්. ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එකේ මගේ හොඳම යාළුවා තමයි විශ්ව කියන්නේ. ගොඩක් සමීපයි අපි දෙන්න. ඉතින් මේ අපේ ජනන ඕන දෙයක් මේ බෙදා ගන්න පුළුවන් ඉක්මනට බෙදා හදා ගන්න තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ කැමරා අධ්‍යක්ෂකවරයා විතර හුත් එක වැඩ කරද්දී අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි අපි මේ තනිකර කොළඹ නගරේ රූගත කිරීම කරේ. කියන්නේ කොළඹ නගරය කියන්නේ අපිට පාලනය කරන්න බෑ. ඒ කන්ට්‍රෝල් කරන්න බැරි ඒරියා එකක්. ඒක මේ දැන් මේක තනිකර කොල්ලයි පිරිමි ළමයා සහ ගැහැණු ළමයා ප්‍රේමවතා සහ ප්‍රේමවතිය බයිසිකල් එක නැගලා යන චාරිකාවක් තියෙන මේ ජර්නි එකක්. ඒ යන වෙලාවේ උන් කතා කරන දේවල් තමයි චිත්‍රපටයේ තියෙන්නේ මේ ගමන මේ ජර්නි එක. ඉතින් මේක කොහොමද රූගත කරන්නේ? පාරේ මිනිස්සු ඉන්නවා වාහන යනවා අපිට ඒක පාලනය කරන්න බෑ. ඒක විශාල අභියෝගයක්. ඉතින් දැන් අපි ෂොට් එකක් හොඳට ෂූට් කරද්දී කවුරු හරි මිනිස්සෙක් කරලා බැලුවත් අපිට ඒක දාන්න බෑ. ඉතින් මායි විෂය එකතු වෙලා කතා කරලා බොහොම අසීරුවෙන් අපි මේක ෂූට් කරා. ඉතින් ඒක විශාල අභියෝගයක් අපි ජයගත්තේ. අතරම ඉතින් මම හිතන සාර්ථකයි කියලා විශ්වයේ හොඳ සපෝට් එකක් හම්බුණා මේ වැඩේ කරන්න. ඔහුයි මමයි දෙන්නම එකතු වෙලා මේ අභියෝග ටික ජයගත්ත කෙනෙක් තමයි කියන්න තියෙන්නේ. විශ්ව අකරතැබ්බ එහෙම සිද්ධ වුණාද රූගත කිරීම කරනකොට? එන කරතැබ්බ කියන්නේ ෂූට් එකම කරතැබ්බයක් වගේ වෙලා තමයි. ඒ අතරම අර දැන් සාමාන්‍යයෙන් අපි සිනමා ක්ෂේත්‍රය පිළිබඳව කතා කරනකොට දැන් අපි සංගීතය පැත්තෙන් අපි නිකන් කතා කරමුකෝ කේමදාස මාස්ටර් සහ ජයන්ති චන්දසිරි පිළිබඳව කතා කරනකොට ජයන්ති චන්දසිරි හිතන එක මාස්ටර්ට දැනෙනවා. ඒ වගේ දැන් විශ්වට කොහොමද ශමීරගේ හිතුවිල්ල දැනුනේ? ඔන්න ඒකන අපි අර යාළුකමත් එක්ක අපි ගොඩක් අර සමීරම යර්කි වගේ සමීප යාළුවෝ. ඒ යාළුකමත් එක්ක සමීර හිතන දේවල් ගොඩක් මම දන්නවා. එයා කියද්දි මම මේක නේද කරමු කියලා ඊට පස්සේ ඒ විදිහ තමයි වැඩ කරේ. අපිට අනිත් මතක් කරනවා අපේ කලාධ්‍යක්ෂකවරයා අංගල් සේනානායක. එයාත් අපිට මේකට ගොඩාක් අපිත් එක්කම එකට ඉඳලා එයා කලර්ස් ගැන හිතලා මේ වගේ කලර්ස් යෝජනා කරා. හොඳයි.
සියලු දෙනාගේම නිර්මාණදායකත්වයෙන් හොඳින් දැන් මෝටර් බයිසිකල් චිත්‍රපටය සියල්ල සම්පූර්ණ වෙලා එළියට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මේ චිත්‍රපටය කවද පෙන්වන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නාර්ථයක් ඔහුටත් තිබුණා. අපි සුබ ප්‍රාර්ථනා කරන මේ වෙලාවේ ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අප සමගින් සම්බන්ධ වුණාට කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වජිත් කරුණරත්නයි මෝටර් බයිසිකල් චිත්‍රපටයේ කටයුතු කළේ. ස්තුතියි විශ්වජිත් ඔබට. බොහොම ස්තුතියි. හරි අපි කැමරා අධ්‍යක්ෂකවරයාට සම්බන්ධන ගමන්ම ගීතමය විරාමයක් ලබා ගන්නවා. ශමීර රංගන කැමතිම ගීතයක් අහන්නේ. මොකද කාල වේලාවක කෙමෙන් රාත්‍රී 9 වෙනවා කියලා කියන අපිට සමගන කාලයනේ. ඒ ගීතෙන් අනතුරු අපි කතා කරමු තවදුරටත් මෝටර් බයිසිකල් චිත්‍රපටය ගැන. හැඩකාර ගීතය ඔබ වෙතගෙන එන්නේ. කාලයේ තාලයට ගැලපෙන අලුත්ම විලාසිතා තාරුණ්‍ය ඔබ සඳහා නිව් මානෙල් ෆැෂන් හවුස් මහරගම. ආසේ කරු ගනින්න වේද දන්නේ නෑ මුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අපිම දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අපිම දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ ආසේ කරු ගනින්න වේද දන්නේ නෑ මුදේ වතුර බොන්න වේද දන්නේ නෑ अंबल में पिना वलंका दक्किना अंबल में पिना वलंका दक्किना अगलेත් වැටිලා අඹුඩෙක් කැඩිලා මෙනිකට ගිය හිනා ආසේ තරු බනින්න වේද දන්නේ නෑ මුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අපිම දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අපිම දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ ආසේ තරු බනින්න වේද දන්නේ නෑ මුදේ වතුර බොන්න වේද දන්නේ නෑ बातम बलल मियो एक जुवल मियो एक जुवल උපාසකම බලල් මියෝ එක ජුවල් දැසත් වියලා උගුරක් තෙමිලා හොරෙන්ම වැඩ දවල් ආසේ තරු බනින්න වේද දන්නේ නෑ මුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අපිම දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අපිම දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ ආසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුදේ වතුර බොන්න වේද දන්නේ නෑ ඌල කඩපු එක අලු පැල්ල මමක අලු පැල්ල මමක ඌල කඩපු එක අලු පැල්ල මමක වැවුලත් බාලා මුහුණෙත් ගාලා දෙන්නවා අපි කොකා ආසේ තරු ගනින්න වේද දන්නේ නෑ මුදේ වතුර බොන්න වේද දන්නේ නෑ අපිම දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ අපිම දන්නේ නෑ කවුරුත් අපිව දන්නේ නෑ මං උඹට කී ගමනක් කියලා තියෙනවද? ඔය මල මගුල නවත්තවල කියලා. ඈ? කනක් ඇවිල්ලා ඉන්න තියෙනවද බලපන් බං. කනක් ඇවිල්ලා ඉන්න තියෙනවද? බලපන් මේ වයසක මිනිස්සයා දිහා. ඈ? මං උඹලට හොඳින් කියන්නේ. ආයෙත් එහෙම ඔය මල මගුල පටන් ගත්තොත් එහෙම. හරි සරයිනේ. ආයෙත් එහෙම ඔය පටන් ගත්තොත් එහෙම. දැන් ශමීර ඔව් චිත්‍රපටය ලංකාවේ පැවතිච්ච මේ
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ සම්මානීය චිත්‍රපටයක් බවට පත් වෙනවා. ඉතින් එහාට ගියාට පස්සේ සාක් සිනමා උළෙලේදී සම්මානීය චිත්‍රපටයක් බවට පත් වෙනවා. දැන් කල්කටා සිනමා උළෙලට නියෝජනය කරන්න සැදී පැහැදී තියෙනවා. අනිත් පැත්තෙන් ලංකාවේ මොන පොත එහෙම නැත්නම් Facebook ගත්තට පස්සේ සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් කතා කරොත් එහෙම YouTube හරහා නැත්නම් විවිධ මාධ්‍යයන් තියෙනවා ලංකාවේ සංවේදන මාධ්‍යන් මේ හැම එකම බැලුවොත් එහෙම දැන් ශමීර් රංගන නාවටුන්නගේ මේ මොටර් බයිසිකල් චිත්‍රපටය දැන් ඉල්ලනවා. දැන් අපේ රටේ තාරුණ්‍ය වගේම සිනමාවට ආදරය කරන ප්‍රේ කරන බොහෝ දෙනෙක් මොටර් බයිසිකල් නෑනේ කොහෙද බලන්න තියෙන්නේ කියලා ඉල්ලනවා. ඒකම නාත් තව කාරණාවක් තමයි මේ ඇවිත් පිරෙන්නේ කියලා කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී හේතු පාඨකය දැම්මම බොහෝ දෙනෙක් මේ ඇවිත් හැරිලා ගිය චිත්‍රපටයක් බවට පත් වුණා මොටර් බයිසිකල් චිත්‍රපටය. ඒ කියන්නේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන්නට පැමිණි චිත්‍රපටය බවට පත් වුණත් මොටර් බයිසිකල්. ඒ කියන්නේ ඒ තරමටම ඉල්ලුමක් තියෙනවා. ඔව් දැන් ඒ කියන්නේ මේ චිත්‍රපටය තිබ්බේ හවස 4ට කලින් දින ෆිල්ම් එක තමයි හවස 1ට දින ෆිල්ම් එක. මම 1ට විතර ගියා එතෙන් යනකොටත් එකේ ඉඳන් පොලිම හැදලා තිබ්බ ෆිල්ම් එක බලන්න. සමහර අය පැය 2-3ක් හිටියා ෆිල්ම් එක බලන්න පොලිම. ඒ කියන්නේ මේක අල්ලගන්න බැරි වෙයි කියලා මේ ටයිම් එක. ඒ වගේම රීගල් එකේ ඉඳලා අර ගුවන් හමුදා කඳුර දක්වාම විශාල සෙනගක් හිටියා. මම ඒක ෂූට් කරා ඒ සෙනගම. ඉතින් මේ ගොඩක් අය වුණේ මේක කොහොම හරි බලන්න ඕනේ කියලා. ඒ හොඳ මේ එළියේ මේ කතා බහක් තිබුණා. මොකද සාක් සිනමා වල යම්කිසි ප්‍රේක්ෂක සංඛ්‍යාව බලලා සමහරට බලන්න බැරුව මිස් වෙලා ඒ අය ගිහිල්ලා එළියේ කතා කරලා තිබ්බ චිත්‍රපටිය ගැන. ඒ නිසා තමයි මම හිතන්නේ මේ එළියේ චිත්‍රපටිය ජනප්‍රිය වෙලා තිබුණේ. ඉතින් දැන් මේකේ කොළඹ ජාත්‍යන්තර සිනමා වල ඉතා විශාල සංඛ්‍යාවක් බැලුවා මේ චිත්‍රපටිය. බලලා දැන් මේ වෙන විට එළියට කියලා කතා කරනවා මේ චිත්‍රපටිය ගැන. මේක මරු හොඳයි. මේ චිත්‍රපටිය ඉතාම හොඳ චිත්‍රපටියක් කියලා හොඳ අදහසක් තියෙනවා. ඒක තමයි මේ Facebook එකේ ෂෙයා වෙන්නේ කතා කරන්නේ මේ සම්බන්ධයෙන් අදහස්. මෙහෙමයි අර ඇත්තටම මරුද ඇත්තටම හොඳයිද කියලා පොදු රසිකත්වයට බලන්න තවමත් කාලේ නෙවෙයිනේ. ඔව්. හැබැයි ඒකට ඇත්තටම දැන් මේක ප්‍රේක්ෂකාගාරයට ගියාට පස්සේ තමයි ඇත්තටම මේකේ අදහස අපිට දැනගන්න වෙන්නේ. ඇත්තටම ප්‍රේක්ෂකව මේක කොහොමද මේක වැළඳගන්නේ කියන එක. ඉතින් මේ සම්මාන ලැබීමත් එක්ක කරන මේ සම්මාන කියා සිට මේ සම්මානෙන් තියෙන උත්තේජනය තමයි මේ චිත්‍රපටිය ඉක්මනට ප්‍රේක්ෂකාගාර මුදා හරින්න අදාළ බලධාරීන්ට අවශ්‍ය මැදිහත් වීම කරන්න කියලා. මොකද හේතුව තමයි තාරුණ්‍යයේ නැවුම් සිනමා නිර්මාණයක් නැවුම් කෘතියක් මේ ප්‍රේක්ෂකාගාරය ඉල්ලා සිටිනවා. ඔහු කැමති මේ චිත්‍රපටය වැළඳ ගන්න ප්‍රේක්ෂකාගාරය බලා සිටිනවා මොටර් බයිසිකල් එනතුරු. ඉතින් ඒකට අවශ්‍ය කරන මැදිහත් වීම අදාළ ආයතන වලින් වෙයි කියලා මම විශ්වාසයෙන් තමයි ඉන්නේ. ඔව් සමහර ලාවට ඇතම් චිත්‍රපට තේමා තිබෙනවා ප්‍රස්තුත තිබෙනවා ඒවා කාලානුරූපී වෙනවා. සමහර ලාවට පොලිමේ තිබිලා වසර ගණනක් ගත වෙලා ඒ චිත්‍රපටය සමහරට ප්‍රේක්ෂකයාගේ දැස් වාසනාවන්ත වෙනකොට චිත්‍රපටය නරඹන්න සමහරට ඒ තේමාව යල්පැන ගීතයක් බවට පත් වෙනවා. හැබැයි මොටර් බයිසිකල් කියලා කියන්නේ මට හිතෙන ටිකක් සර්වකාලීන තේමාවක් බවට පත් වෙයි. මොකද තාරුණ්‍ය කියලා කියන්නේ හැමදාමත් අර අලුත් වෙන නැත්තම් අපි වහරණ භාෂාවෙන් කතා කරන තේරෙන සිංහලෙන්කුත් අප්ඩේට් වෙන කට්ටියක්. මොකද හිතන්නේ ශමීර්? දැන් මේ ඇත්තටම මේ දැන් මේ වෙනකොට මේ වටපිටාව ගත්තම තරුණයන්ට කරපු නිර්මාණ හරි අඩුයි. තරුණයන් මේ මූලික කරන් කේන්ද්‍ර කරන් හදපු චිත්‍රපටි තිබුණේ නැහැ මං කියන්නේ. ඒක පොඩි හිඩසක් තිබ්බා මේ මෑත වකවානුව ඇතුලේ. අපි දැක්කේ රජ කතන්දර, ඉතිහාස කතා, ඊටසේ විකට කතා. එහෙම ඒක රැල්ලක් සිනමාව ඇවිල්ලා දැන් මේ මිනිස්සුන්ට ඇති මේව. දැන් මේකේ වෙනසක් හොයමින් ඉන්න වෙලාවක්. ඒ වෙනස තමයි මේ චිත්‍රපටය ඇතුලේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක මේ වෙලාවේ මේ ඔඩියන්ස් එකට දැම්මොත් ඉතාලම සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා මට ඉතාලම හොඳ විශ්වාසයක් තියෙනවා. මොකද හේතුව මම කියන එකක් නෙමෙයි ඒක. මේ චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයෝ කියන කතාවක්. ඒ නිසා ඒ ඉඩ ප්‍රස්තාව ලැබෙන තුරු තමයි අපි ප්‍රේක්ෂකාගාරය බලා සිටින්නේ කවද්ද මේ ෆිල්ම් එක එන්නේ කියන එක. ඉතින් මම හිතනවා මේ සම්මානත් එක්ක මේ අවශ්‍ය කාරණාවත් ඉදිරියේදීම ඉටු වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මම වගේම තව නිර්මාණකරු රාශියක් බලන් ඉන්නවා තමන්ගේ චිත්‍රපටි කරලා ඒක එළියට දාගන්න. ඒ නිසා මේ අලුත් සිනමාකරුවන්ට අවස්ථාව හදලා දෙන එක හැමෝගෙම වගකීමක්. මොකද මේ කොහොම කියනකොට දැන් අලුත් සිනමාකරුවන්ට නැත්නම් තාරුණ්‍යයට ඉඩකඩ සකසා දීම කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පිළිබඳව අපි කතා කළ යුතුයි. ඔබ නිර්මාණකරුවෙක් විදිහට වඩාත් ඔසවා තබනවා මේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ලබා දෙන්න. ඒක නම් තොසනක් කියන්නේ. ඇත්තටම දැන් උදාහරණයක් ඉන්දියාව ගත්තම ඉන්දියාවේ ප්‍රාන්තිම සිනමා උළෙල තියෙනවා. කල්කටා ෆෙස්ටිවල් එක, ගෝවා ෆෙස්ටිවල් එක, කේරළ ෆෙස්ටිවල් එක. ඒ වගේ මේ මිනිස්සුන්ගේ ජීවිතය ඇතුලේ සිනමා සංස්කෘතියක් හැදලා තියෙනවා. දැන් අපේ රටේ අවකාශය අඩුයි. අපි මේ සිනමා සංස්කෘතිය හදන්න ඕනේ. සිනමා ශාලාවල ප්‍රේක්ෂකයෝ එන්න ඕනේ. දැන් කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ඊටම සාර්ථක විදිහට අවසන් වුණා. මේකත් එක්ක පොඩි හැදිලා දෙනවා පොඩි කල්චර් එකක්. දැන් මිනිස්සු ෆිල්ම් බලන්න එනවා, සිනමාට උතුරා යනවා. මිනිස්සු බලන් ඉන්න මොකද්ද මේ වෙන්නේ කියලා පොඩි අර උත්සවාකාර වෙන හැපනින් එකක් මේ ෆෙස්ටිවල් එක ඇතුලේ තිබුණා. ඉතින් ඒ හරහා
මේ චිත්‍රපටයේ හොඳ අවස්ථාවක් හම්බුණා. හොඳ ෆෝකස් එකක් හම්බුණා. ඉතින් ඒක තමයි ලැබු ලොකුම ජයග්‍රහණය. ඇත්තටම සතුටු වෙනවා. ඉතින් මේවැනි දේවල් කෙරෙන්න ඕනේ. මේ වාර්ෂිකව මේවා කෙරෙන්න ඕනේ. ඉතින් එවැනි උළෙලවල් සංවිධානය කරපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයටත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම කියන්නේ මේක නොකඩව අරන් යන්න ඕනේ කියලා. මොකද මේ අලුත් අයට එන්න අවස්ථාවක් හදන්න ඕනේ. ඊළඟ අවුරුද්දේ මේකට හොඳට මේක කරන්න ඕනේ. මම හිතන්නේ මේ දිනවල නිර්මාණ හරි ඉක්මනට මුදා හරින අවස්ථාවක් හදලා දෙන්න ඕනේ. මේ වගේ දේවල් තුනේ මම හිතනවා මේ සංස්කෘතිය අපිට හදන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ශමීර් රංගන නාවටුන්න ලංකාවේ සිනමාව ඇතුළේම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියනවද? එහෙම සිනමාව ඇතුළේ ජීවත් වෙනවා නම් අනාගතයේ ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් නිර්මාණකරුවෙක් විදිහට ඔබට සුබසිහින දකින්න පුළුවන්. මම හිතනවා මේ දැන් ඉදිරියේදී අපි අනිවාර්යයෙන්ම ඩිජිටල් වලට යා යුතු වෙනවා. මේ තාක්ෂණික කාරණා තමයි ජය ගන්න ඕනේ. ඒවත් එක්කම මට හිතෙනවා මේ ඉස්සරහට මේ හොඳ වැඩ ටිකක් මේක ඇතුලේ කෙරේ කියලා. කියන්නේ හොඳ අලුත් දක්ෂයෝ අලුත් අය අලුත් වැඩ ටිකක් මේ වුණොත් මම හිතනවා මේ හොඳ ගමනක් අපිට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. හරි ඒ බලාපොරොත්තුවත් එක්ක ජීවත් වෙන්නේ කාලේ හරස්සනවා රාත්‍රී 9ට මේ ශමීරට අපි සමුදෙන්නට ඕනේ. සමනලි අපි සම්බන්ධ කරගත්ත ප්‍රධාන භූමිකාව ටානියා නිරූපණය කරන. එතකම දසුණු අපි සම්බන්ධ කරගත්ත රංගන චරිතය නිරූපණය කරන. කැමරාවෙන් අපි විශ්වජිත් සම්බන්ධ කරගත්තා. එතකම අජිත් කුමාරසිරි මහත්මයා අපි සම්බන්ධ කරගත්ත සංගීතය පැත්තෙන්. මේ පිරිස පමණක් නෙවෙයි තව බොහෝ පිරිස ඉන්න. අපි ඒ නිසාම ශමීර මතක් කරමු අය. ඔව්. ඊළඟ මේ චිත්‍රපටය සංස්කරණය කරා තිස්ස සුරේන්ද්‍ර. ඔහු බොහොම ආදරෙන් මතක් කරනවා. මේ කලා අධ්‍යක්ෂකවරයා රංගන සේනානායක. ඒ වගේම අංග රචනා කරේ ප්‍රියන්තේස් වන්දිනායක. ඇඳුම් නිර්මාණය කරේ ලසන්ත උඩුකුඹුර. ඒ වගේම ගීපද රචනා කරා පුරුෂාන්ත සන්නස්කර අජිත් කුමාරසිරි. නිෂ්පාදන කළමනාකරු මේ චිත්‍රපටයේ දීපා ගුණරත්න. ඒ වගේම සහාය අධ්‍යක්ෂකවරයා දමින්ද දී මඩවල. ශබ්ද පරිපාලනය කරේ අරුණ ප්‍රියන්ත කළුආරච්චි. ඒ වගේම ශබ්ද ප්‍රයෝග පොඩි මහත්මයා විසින් කරා. නිෂ්පාදන සම්බන්ධීකරණය කරේ රංජන් ප්‍රසන්න සහ ලක්ෂ්මන් විතානගේ. මේ හැම ශිල්පියෙක්ම මේ කාර්මික ශිල්පියෙක්ම මම බොහොම ආදරෙන් මතක් කරනවා. ඔවුන්ගේ සහයෝගයේ ශක්තිය නිසා තමයි අපිට සාර්ථක චිත්‍රපටයක් කරලා ජයග්‍රහණය ලබන්න පුළුවන්කම ලැබුණේ. ඔව්. සාක් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී මොසැක් සම්මානය වගේම නෙට්පැක් සම්මානය එතකම දෙරණ ඉදිරිපත් කරපු සිනමා උළෙලේදී හෙට දවසේ සිනමාව වෙනුවෙන් හොඳම චිත්‍රපටය මේ සම්මාන 4 තමයි මේ වෙන විට ඔබ දිනාගෙන තියෙන්නේ. තවත් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා ලංකාවේ සිනමාකරුවෙක් විදිහට තාරුණ්‍යයේ නියෝජනයක් විදිහට ඔබ තරංකාරී අංශය සඳහා දැන් කල්කටා සිනමා උළෙලට ඔබේ නිර්මාණය යොමු කරලා තියෙනවා. ලංකාවට ඒ ගෞරවයත් ලබා දෙන්න හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවේ තියෙනවා සුහාසක් සිනමා රසිකත්ව වෙනුවෙන්. ඔව්. ඒ ප්‍රාර්ථනාවත් එක්කමයි අද දවසේදී සිංහ සෙනරුගී තුලින් අපි ඔබට සමුදෙන්නේ. ඔබටත් තියෙන දෙයක් කියන්න තියෙනවනේ. ඔව් බොහොම ස්තුතියි මේ අවකාශය අපි ඔයගේට හදලා දෙන එකට. මේ ගැන කතා කරන්න මේ සමාජ මතවාද මේ මතය සමාජයට අරන් යන්න ඉඩ ප්‍රස්තාව සලසා දුන්න සිංහ FM ආයතනයටත් ඔබ දෙපළටත් බොහොම ස්තුතිවන්ත වෙනවා දෙන්නටත්. ස්තුතිවන්ත වෙනවා. ඉතින් බොහොම ස්තුතියි. සිංහ සෙනරුගී තුලින් අපි මේ පැයේ සමුදීම සිදු කරන්නේ ප්‍රවෘත්ති සම්පෙන්ඩණයෙන් අනතුරුව නැවතත් අප එකතු වෙන ආරාධනා කරනවා 0.8 0.6. එහෙනම් ශමීර අපි ආයෙත් දවසක සොඳුරු කතා බහකට එකතු වෙමු ඉන්දියාව පැත්තේ ගිහිල්ලාට පස්සේ. අනිවාර්යයෙන්ම. ඉර පායනවා දවස උදා වෙලා හෙටත් උදා වෙනවා දවස උදා වෙලා හෙටත් උදා වෙනවා ඒත් අපිට නෙවෙයි ලස්සනයි ඊර එළිය හඳට වැටෙනවා තමයි ඊර වැටිලා හඳ එනවා ලස්සනයි ඒත් පිච්චෙනවා ඒත් අලු වෙනවා
ඇරමැත්තේ පාද වැරදුණු කුරුල්ලෝ කලඹ උඩින් පියාඹන වෝ 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 ඉරට උඩින් ඉගිල්ලෙන පාර හොයනවා සින්දු කියනවා උවිලේ රපපපපා 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 I'm a mate Bakamunage Parapure api Ulele nage Parapure api Bakamunage Parapure api Ulele nage Parapure api ආස්තලය පොළොව තිරයක් කළ අපේ සිංහ සිනමාව සිනිරු නිල්කුවන අලා සිත් සතන් පුරා හැම සවන් සරා සියල්ලක පතුරා තුහෙලේ තුන් යමේ සිහිනයයි එලි කළේ ජාතියේ ගීතයේ එක හඬයි මතු කළේ සිංහනාදයක තේජසයි සිංහ දේශයක ජීවයයි සිංහනාදයක තේජසයි සිංහ දේශයක ජීවයයි එක හඬයි හදවතයි සිහනදයි හදරාවයයි තුන්හෙලේ තුන් යමේ සිහිනයයි එලි කරේ ජාතියේ ගීතයේ එක හඬයි මතු කළේ FM 88.6 88.8 සිංහයා මාවත කියයි